හොඳයි ආයුබෝවන් ආදරණීය දරුවනේ අද අපි මේ වීඩියෝ සෙෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුතේ මානව සම්පත් කළමනාකරණය අපි මේ වෙනකොට 80කටත් එහා ඉවර කරලා තියෙන්නේ අද අපි මේ වීඩියෝත් එක්ක කතා කරන්න පුතේ මානව සම්පත් කළමනාකරණයේ අවසාන කොටස් ටික තමයි මේ කතා කරන්නේ ඒක නිසා දරුවනේ සියලුම දරුවන් සම්බන්ධ වෙලා හොඳට සාවධානව මේ කාරණා ටික අහගෙන ඉන්න විභාගෙදී ගොඩක් වෙලාවට වැඩිපුර ප්‍රමාණයක් අහන්න ඉඩකඩ තියෙන කොටසක් විදිහට අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. රයිට්? හරි. දරුවනේ අද අපි කතා කරන්නේ මේ කාර්මික සම්බන්ධතා. හරි. පුතේ මේ කාර්මික සම්බන්ධතා කියන එක දැන් ඇත්තටම දැන් අපි සම්බන්ධතා කියන එක දන්නවන්නේ දැන් අපි සාමාන්‍ය සමාජයේ සම්බන්ධතා කියන ඒවා නේ එක එක විදිහට දැකලා තියෙනවනේ නේ. හරි. නේ දෙමව්පිය සම්බන්ධතා, දෙමව්පිය දරුවන් අතර සම්බන්ධතා තියෙනවා. හරි. ඊට පස්සේ නේ දරුවන්ට දෙමව්පියන්ගේ සම්බන්ධතා මදි වුණාම තව සම්බන්ධතා හදා ගන්න අවස්ථා තියෙනවා. අපි ඒවත් දැකලා තියෙනවානේ. හරි. එතකොට පුතේ දැන් මේ සම්බන්ධතාවයක් කියන්නේ පාර්ශ්වයන් දෙකක් අතර ඇති කරගන්නා යම්කිසි මේ එකඟතාවයක් හා සමාන දෙයක් සම්බන්ධතාවයක් කියන්නේ. එතකොට දැන් මේ කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ නේ තමන්ගේ ඒ කියන්නේ වෘත්තියකට අදාළව ඇති කරගන්න සම්බන්ධතාවයක් තමයි කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ. කිසියම් වෘත්තියකට අදාළව පාර්ශ්වයන් දෙකක් අතර ඇති කරගන්න පාර්ශ්වයන් දෙකක් හෝ කීපයක් අතර ඇති කරගන්න සම්බන්ධතාවයක් තමයි අපි මෙතනදී අදහස් කරන්නේ. එතකොට හැබැයි මේ කාර්මික සම්බන්ධතා කියන මාතෘකාවත් එක්ක මේ අදහස් කරන්නේ මේකේ මේ අර්ථ නිරූපණය වෙන්නේ ආයතනය වැඩ කරන කිසියම් සුවිශේෂී පාර්ශ්වයන් දෙකක් අතර ඇති වෙන සම්බන්ධතාවයක් තමයි කාර්මික සම්බන්ධතාවයක් විදිහට අපි හඳුනගන්නේ. තේරුණාද? රයිට්. මෙන්න මෙහෙමයි පුතේ. දැන් කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ ආයතනයක් ගත්තාම මේ ආයතනයේ ඇතුලේ ප්‍රධාන පාර්ශ්ව දෙකයිනින් හරි එක පාර්ශ්වයක් තමයි නේද මේ ඉහළ කළමනාකරුවන්. එහෙම නැත්නම් අපි නේ මේගොල්ලන්ට කියන්න පුළුවන් නේ සේව්‍යයන් කියලා කියනවා. හරි සේව්‍යයන්. හරි टॉप मैनेजर्सලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ මේ ආයතනයේ අයිතිකාරයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළ කළමනාකරුවෝ ඒගොල්ලෝ වෙන්න පුළුවන්. හරි ඊට අමතරව මේ ආයතනයේ ඉන්නේ අනිත් පාර්ශ්වයේ තමයි පුතාලා නේද? සේවකයන්. හරි එහෙම නැත්නම් මේ සේවයන් යටතේ වැඩ කරන කට්ටිය. හරි මේ දෙගොල්ලෝනේ. එතකොට මේගොල්ලන්ට කියන්නේ පුතා සේවකයන්. සේවකයන්. හරිද? රයිට්. එතකොට පුතේ මේ කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ ආයතනයක මේ ඉන්න නේද මේ සේවයන් සහ සේවකයන් අතර පවතින සම්බන්ධතාවය තමයි අපි කියන්නේ කාර්මික සම්බන්ධතාවය. එතකොට මෙතනදී මේ සම්බන්ධතාවය දරුවනේ එහෙම නිකන් නේ එහෙම නිකන් මේ ආවට ගියාට හහක් ගාලා hina වෙලා ඇති වෙන සම්බන්ධතාවයක් එහෙම නෙමෙයි. හරි මෙතන දරුවනේ මේගොල්ලෝ අතර ඇති වෙන සම්බන්ධතාවය ඇවිල්ලා වෘත්තිමය සම්බන්ධතාවයක්. හරි වෘත්තිමය සම්බන්ධතාවයක්. වෘත්තිමය කියලා කියන්නේ මේ සේවයන් සහ සේවකයන් අතර මේ ආයතනය තුළ ක්‍රියාත්මක වෙන වෘත්තීන්ට අදාළව ඇති කරගන්නා සම්බන්ධතාවය තමයි කාර්මික සම්බන්ධතාවය කියලා කියන්නේ. හරිද? එතකොට මේ කාර්මික සම්බන්ධතා විවිධ නම් වලින් හඳුන්වනවා. හරි? සමහර පොත්වල තියෙනවා ළමයි සේව්‍ය සේවක සම්බන්ධතා කියලාත් කියනවා. හරි? සමහර පොත්වල තියෙනවා ශ්‍රමික සම්බන්ධතා කියලා කියනවා. හරි? එතකොට මේ මොන නමින් හඳුන්වනවා? හරි මේ ඔක්කොම හරි නිවැරදි දේවල්. හරි එතකොට පුතේ මේ මෙතනදී අදහස් කරන්නේ ආයසරයක් තේරුම් ගන්න කාර්මික සම්බන්ධතාවයක් එහෙම නැත්නම් සේව්‍ය සේවක සම්බන්ධතාවයක් කියලා කියන්නේ කිසියම් වෘත්තියකට අදාළව සේව්‍යයන් සහ සේවකයන් අතර ඇති කරගන්නා සම්බන්ධතාවය නැත්නම් එකඟතාවයන් තමයි අපි කියන්නේ කාර්මික සම්බන්ධතාවයක් කියලා. තේරුණාද? රයිට්. ඊළඟ කාරණේ පුතේ අපි මේ කොටසදී අපි ඉගෙන ගන්නවා ඇයි මේ කාර්මික සම්බන්ධතාවයක් ඇති කරගන්නේ මොකටද මේ කාර්මික සම්බන්ධතාවයක් ඇති කරගැනීමේ අරමුණ. හරි ඒ වගේම තමයි පුතේ මේ කාර්මික සම්බන්ධතාවයක් ඇති කරගැනීමේදී නේ ඇති වෙන ව්‍යාපාරයට අත්වන වාසි. හරි ඒ වගේම ඒ වගේ දේවල් තමයි මෙතනදී එහෙම නැත්නම් ප්‍රතිලාභ කියන කාරණාවන් තමයි අපි මෙතෙන්ට යන්නේ. රයිට් පුතේ මේ විදිහට කාර්මික සම්බන්ධතාවයක් මේගොල්ලෝ අතර ඇති කරගන්නවයි කියලා කියන්නේ ඇත්තටම ආයතනයකට ඒක මාර ඵලදායි. හරි මාර ඵලදායි කියලා කියන්නේ දැන් සේවයන් කියලා කියන්නේ මෙන්න මේ සේවකයෝ. හරි මෙන්න මේ සේවකයෝ කිසියම් පරිශ්‍රමිකයන් කිසියම් වැටුපක් හරි එහෙම නැත්නම් මොකක් හරි නේ දීමනාවක් හරි වැටුපක් හරි වේතනයක් හරි මත තමන්ගේ ආයතනය තුල
කිසියම් කාර්යයක නිරත කරන කට්ටිය තමයි සේවයන් කියලා කියන්නේ. හරි? සේවයෝ කියන්නේ එහෙම මිනිසු කොට්ටාසයක්. ඒ වගේම තමයි සේවකයෝ කියලා කියන්නේ නේද? මේගොල්ලෝ මොන තරාතිරමක වුණත් මොන තරාතිරමක් කියලා කියන්නේ ළමයි සමහරවිට මේගොල්ලෝ ඇවිල්ලා ඇති මේ ස්ථිරපත් වීම අරගෙන ඇති. එහෙම නැත්නම් දරුවනේ අනියම්පත් වීම, ආදේශකපත් වීම. හරි తాවකාලික ওই විදිහට විවිධ කුමන තරාතිරමක වුණත් සේවකයෙක් මේ කිසියම් පුද්ගලෙක් හරි වැටුපක් එහෙම නැත්නම් පරිශ්‍රමිකයක් මත නේ යම් කිසි කාර්යයක් කරවා ගැනීමට එකඟ වෙන කණ්ඩායම තමයි සේවකයෝ කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ කිසියම් පරිශ්‍රමිකයක් මත කුමන හෝ පදනමක් නැත්නම් කුමන හෝ තරාතිරමක් මත කිසියම් කාර්යයක නිරත වන කණ්ඩායම තමයි සේවකයෝ කියලා කියන්නේ. හරි? එතකොට මෙන්න මේ දෙගොල්ල අතර ඇති කරගන්නා මේ සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය ආයතනයකට මාර හිත කරයි. හරි? හොඳ සම්බන්ධතාවයක් තිබ්බොත් එම්. හරි? එක පැත්තකින් පුතේ මේ ව්‍යාපාරය තුළ හොඳ කාර්මික සාමයක් ඇති වෙනවා. කාර්මික සාමයක්. හරි? මේගොල්ලෝ ගහගන්නේ නැහැ. හරි? කාර්මික සාමයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේගොල්ලෝගේ මේ සම්බන්ධතාවය නිසා ආයතනයේ ඵලදායීතාවය. හරි? ආයතනයේ ඵලදායීතාවය ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ මේ යෙදවුම් වලට සාපේක්ෂව නිමවුම් ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. හරි? ඒ වගේම තමයි පුතේ මේ සේවක පක්ෂපාතීත්වය නැත්නම් සේවක කැපවීම වගේ දේවල් නේ. අන්න ඒ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. හරිද පුතාලා? ඒ වගේම තමයි පුතේ මේ සේවකයන් සේවයේ අතහැර යාම, හරි වැඩට නොපැමිණීම වගේ දේවල්. ඒ කියන්නේ සේවක ප්‍රවාසිතාවය අපි මේක නිතරම කතා කරපු වචනයක්. සේවක ප්‍රවාසිතාවය අඩු වෙනවා. හරි? තව ගත්තොත් පුතේ සේවක පිරිවැටුම අඩු වෙනවා. හරි? තව මේකට කියන්න පුළුවන් ළමයි. හරි? ආයතනයේ ප්‍රතිරූපය ඉහළ යනවා. හරි? ප්‍රතිරූපය ඉහළ යනවා. මෙන්න මේ වගේ නේ වාසිදායක තත්ත්වයන් මෙන්න මේ කියන කාර්මික සම්බන්ධතාවයක් ඇතිවීම හරහා ආයතනයක් අත්පත් කරගන්න පුළුවන්. තේරෙනවද දරුවන්ට මම මේ කියන කාරණේ? හරි. එතකොට පුතේ මේ කාර්මික සම්බන්ධතාවයක් කියන්නේ සේවයන් සහ සේවකයන් අතර ඇති කරගන්න වෘත්තිමයට අදාළ සම්බන්ධතාව තමයි කාර්මික සම්බන්ධතාව කියලා කියන්නේ. රයිට්? හරි. නිබන්ධනය ගන්න. සේව්‍ය සේවක සම්බන්ධතාව. ඕන ඇලයිරක් ගහලා කාර්මික සම්බන්ධතාව කියලා ලියාගත්තත් කමක් නැහැ. හරි? ලියාගන්න පුතේ ඒකේ පේලි තුනක් තියෙනවා. يعني මෙහෙම. ආයතනයක් තුල සේව්‍යයන් හා සේවකයන් අතර ඇති කරගන්නා වෘත්තිමය සම්බන්ධතාවයන් කියන්නේ වෘත්තියකට අදාළව වෘත්තිමය සම්බන්ධතාවයන් කාර්මික සම්බන්ධතාව ලෙස හඳුන්වයි. කාර්මික සම්බන්ධතාවයක් ලෙස හඳුන්වයි. හරි? රයිට්. ඊට පස්සේ පුතේ තියෙන්නේ මොකද? යහපත් කාර්මික සම්බන්ධතාවයක් මගින් අපේක්ෂිත පරමාර්ථ. හරි? ලියාගමු ළමයි. හරි අපේක්ෂිත පරමාර්ථ මෙන්න මෙහෙම ලියාගන්න. හරි හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ පුතේ මේ නේද? ඒකෙන් නේද ආයතනය බලාපොරොත්තු වෙන පරමාර්ථ ටිකක් තියෙනවා. හරි? නේද? ආයතනය ඇතුළේ ඉන්න සේවකයෝ සහ සේවියෝ අතර හොඳ නේ ලස්සන සම්බන්ධතාවයක් තියෙනවා. ගැටුම් නෑ පුතා. හරි? නේ උද්ඝෝෂණ පෙළපාලි පිකටින් නේ ඒ වැඩ වර්ජන අරවා මේවා නේ ඒ යන සම්භාවිතය අඩුයි. එහෙම ව්‍යාපාර තිබ්බම ළමයි එක පැත්තකින් ඒ ව්‍යාපාර අයිතිකාරයොත් මාර ආසාවෙන් ඒ ව්‍යාපාරේ නේ වැඩ කරන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ආයෝජනය කරනවා. ඒගොල්ලෝ සේවකයන්ට ආදරේ. හරි? ඒ වගේම තමයි සේවක සුබ සාධනය ගැන සැලකිල්ල දක්වනවා. නේ? ඒගොල්ලන්ට දරුවනේ නේද? තමන්ගේ පවුලේ උන් වගේ තමයි ආයතන සේවකයෝ පේන්නේ. හරි? ඒ වගේම තමයි සේවකයන්ටත් ඒ වගේ. නේ සේවකයොත් දරුවනේ නේද? තමන්ගේ ඉන්න ප්‍රධානීන්ට ඉහළ නිලධාරීන්ට නේ පුදුම ආදරයක් දක්වන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලොන් අතර එහෙම නෑ නේ යටි මගඩි වැඩ නෑ. හරි? ඒ වගේම තමයි නේද? රයිට් පුතේ මේ යහපත් කාර්මික සම්බන්ධතාවය මගේ අපේක්ෂිත පරමාර්ථ ලියාගමු අපි. මේව ලියාගන්න. ආයතනයේ කාර්මික සාමය ඇතිවීම.
කාර්මික සාමය ඇතිවීම. රයිට්. තව එකක් ලියාගන්න පුතේ මේ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදී භාවයක් ඇතිවීම. කියන්නේ සියලු දෙනාට නිදහස සමානාත්මතාවයේ තියෙන ආයතන ව්‍යුහයක් නිර්මාණය වෙනවා. ඒක තමයි කාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා කියන්නේ. කාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවීම. තව එකක් ලියාගන්න. වෘත්තීය සමිති සහ කළමනාකරණය අතර ට්‍රේඩ් යුනියන්ස් කියලා කියන්නේ වෘත්තීය සමිති සහ කළමනාකරණය අතර යහපත් සම්බන්ධතාවයක් ඇතිවීම. ගෙවල් වල ඔයාලා වෘත්තීය සමිති නේද? ඔයගොල්ලෝ තිල්ලින් දිනා ගන්න අම්මලා තාත්තලාට එකව කියලානේ. එහෙම කරනවා නේද? වෘත්තීය සමිති. හැබැයි ඔයගොල්ලෝ වෘත්තීය සමිති ගැන දැන් මෙලෝ හත් වර්ග දෙයක් දන්නේ නැති වුණාට ඔයගොල්ලෝ වෘත්තීය සමිති යන ස්ටෙප් වලට තමයි ඔයගොල්ලෝගේ ඉල්ලීම් දිනාගන්නේ. හරි මම දැන් වෘත්තීය සමිති කරන ඉල්ලීම් කරන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. එතකොට තේරෙයි මේ අපේ ඒගොල්ලෝ අතර කිසිම අසමානකමක් නැහැ නේ. හරි අපිටත් කවදා හරි වෘත්තීය සමිතියක ගිහිල්ලා නේ සක්‍රීය විදිහට වැඩේ අදගෙන යන්න පුළුවන් නේ වාතාවරණයක් අපි ගෙදර නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා එහෙම තමයි හිතේ. හරි? රයිට්. හරිද පුතේ? තව එකක් තියෙනවානේ. ලියාගන්න මෙන්න මේ ආයතනයේ සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය. ලියාගන්න. මේම සම්බන්ධතාවයක් වෙනවා කියලා කියන්නේ පුතේ නේද? සඵලදායකත්වය කාර්යක්ෂමතාවය හොඳට ඉහළ යනවා. රයිට්? ආයතනයේ සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය ඉහළ යෑමෙන් ඵලදායීතාවයේ ඉහළ යෑම. රයිට්. ඊට පස්සේ ළමයි ඊළඟ මාතෘකාව තියෙනවා කාර්මික සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී ඒට සම්බන්ධ වන පාර්ශ්ව. පුතේ කාර්මික සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී ඉතින් සම්බන්ධ වෙන මේ දෙන්නනේ නේ සේවයයි සේවකයයි නේ මේ දෙන්න තමයි සම්බන්ධ වෙන්නේ. බලමු ඉස්සරම කවුද තියෙන්නේ කියලා. සේවා දායකයා. ඒ කියන්නේ පුතේ සේවකයා. හරි මෙයාට කියන තව නමක් තමයි සේවා දායකයා කියන්නේ. හරි සේවකයා. හරි නැත්නම් මේ කාර්යයෙන් නිරත වන්නා. හරි රයිට්. ඒකට දීලා තියෙනවා සේව්‍යයා යටතේ කුමන හෝ තරාතිරමක. හරි පුතේ කුමන හෝ තරාතිරමක් කියලා කියන්නේ ඔය නිර්වචන ඇතුළේ කුමන හෝ තරාතිරමක් කියන්නේ මේ සමහරට එයා ස්ථිර වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ළමයි එයා ඇවිල්ලා අනියම් ක්‍රමයට බඳවන්නේ. අනියම් කියලා එහෙම බඳව ගන්න ක්‍රමයක් තියෙනවා ළමයි. දෙපාරක් කල්පනා කරන්න එපා මේ අපි දන්න අනියම්ද කියලා එහෙම ගන්න නෙමෙයි. හරි ඊට පස්සේ ආදේශන. හරි ඒ ආදේශක විදිහට ආයතනවල බඳව ගන්නවා. හරි ඊට පස්සේ ළමයි මොනවා කොන්ත්‍රාත් පදනම නේ එහෙම බඳව ගන්නවා. ඒක තමයි කුමන හෝ තරාතිරමක පදනමක් හෝ ගිවිසුමක් මත යම් පරිශ්‍රමයක් ලැබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුමක් ඇති කරගත් ඕනෑම පුද්ගලයෙකු සේවාදායකයෙකු ලෙස හැඳින්වේ. හරි ඒ ආයතනවල එහෙම කට්ටිය ඉන්නවා නේද? ඔයගොල්ලෝ දැන් මොකක් හරි ආයතනයකට ගියපුවාම එක්කෝ ඔයා ස්ථිර පදනමක් තමයි බඳව ගන්න. එහෙම නැත්නම් කියනවා බඳව ගනිද්දිම කියනවා. හරි ඔයා අපි අනියම් සේවකයෙක් විදිහට ගන්න. හරි එතකොට නේ රෙදි කඩාගෙන දුවන්න හදන්න එපා මේ නේ මුන් අපි නිකන් මොකද වරදේ පටලවනවායි කියලා. හරි අනියම් සේවයේ යොදනවායි කියලා කියන්නේ මේ නේද? ඒ ඇවිල්ලා ස්ථිර කරන්නේ නැහැ ඒගොල්ලෝ. හරි කිසියම් කාලයකට පස්සේ තමයි ස්ථිර කරන්නේ. හරි ඊට පස්සේ ළමයි ගිවිසුම මත යම් පරිශ්‍රමයක් ලැබෙමින් වැඩ කරනවා වැඩ කිරීම ගිවිසුම් ඇති කරගන්න ඕනෑම පුද්ගලෙක් සේවාදායකයෙක් ලෙස හැඳින්වෙනවා. රයිට් ඒක දිනනවා නේද? රයිට් ඊට පස්සේ ළමයි මෙයා සේව්‍යා. හරි සේව්‍යා. ලියාගන්න ළමයි සේව්‍යා කියන එකට මෙන්න මෙහෙම යම් මෙහෙම ලියන්න. කිසියම් පරිශ්‍රමිකයක් මත යම් පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් යම් කාර්යයක කිසියම් කාර්යයක නැත්නම් සේවයක කිසියම් කාර්යයක නිරත කරවන්නා
සේව්‍යා ලෙස හැඳින්වේ. සේව්‍යා ලෙස හැඳින්වේ. right. ඔන්න පුතේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවලින් ආයතනයට අත්වන වාසි. හරි නේද? මේ තියෙන්නේ නේද? කාර්මික සාමයක් ඇති වෙන්න පුළුවන් සේවකයන්ගේ ඵලදායීතාවයේ සේවක කැපවීම ලබා ගන්න පුළුවන් සේවක ප්‍රවාසිතාවය අඩු වෙනවා සේවක පිරිවැටුම අඩු වෙනවා ආයතනික ප්‍රතිරූපේ කීර්තිනාමය යන ඒ වගේ වාසි තියෙනවා. right මේක දීලා තියෙනවා ටිකක් අපි නැති ඒවා ටික ලියමු. සේවක ඵලදායීතාවය ඉහළ යෑම දීලා තියෙනවා සම්පත් නාස්ති අඩුවීම සේවක ප්‍රවාසිතාවය අඩුවීම සේවක පිරිවැටුම අඩුවීම අභිප්‍රේරණීය වූ සේවක කණ්ඩායමක් බිහිවීම කාර්මික ආරවුල් අඩුවීම. හරි ලියාගන්න පුතා මෙන්න මෙහෙම. ආයතනය තුල කාර්මික සාමය ඇතිවීම. ආයතනය තුල කාර්මික සාමය ඇතිවීම. ආයතනය තුල කාර්මික සාමය ඇතිවීම. මේක නැතිවම කියමු නේද දරුවනේ? සේවක ඵලදායීතාවය තියෙනවා. තාම මෙහෙම ලියන්න. සේව්‍ය සේවක දෙපාර්ශ්වයේ සුහදතාවයේ වර්ධනය වීම. සුහදතාවය නේ. එහෙම සම්බන්ධයක් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලොන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? හරි. සමහර ආයතන වලට ගිහපුවාම නේද? සමහර කට්ටියගේ මූණ බලන්නේ නේ. ඒ කියන්නේ ඒගොල්ලොන් දැක්කාම තමලට මොකද්ද? මොකක් හරි අප්පිරියාවක් හරි මොනාරි වෙන්න පුළුවන්. හරි. right. තව එකක් ලියාගන්න ළමයි. ප්‍රසන්න වැඩ පරිසරයක් බිහිවීම. හරි ප්‍රසන්න වැඩ පරිසරය. ප්‍රසන්න කියන්නේ හරි. ඔයාලා දන්න ප්‍රසන්නද? නෑ. හරි. ප්‍රසන්න වැඩ පරිසරයක් නේද? ප්‍රසන්නලාගේ ඇත්තටම ප්‍රසන්න පෙනුමක් තියෙනවා නේ. හරි. ප්‍රසන්න වැඩ පරිසරයක් බිහිවීම. right. ඊට පස්සේ ළමයි තව එකක් ලියා ගන්න හතරක් ලියන්න තියෙනවනේ. ලියන්න මෙන්න මේ ව්‍යාපාර ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යා හැකි වීම. ව්‍යාපාර ක්‍රියාවලිය සුමටව. හරි ඒ කියන්නේ නේද බාධාවක් ඇති නොවි පවත්වාගෙන යන්න පුළුවන්. සුමටව පවත්වාගෙන යා හැකි වීම. right ඊට පස්සේ පුතා තියෙනවා ඊළඟ මාතෘකාව අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාව වලින් ආයතනයට අත්වන අවාසි. හරි අයහපත් එකක් ඇති වුණොත් ඒත් මේ වගේම තමයි පුතා. හරි අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා කියන්නේ පුතේ නේද? මේ විදිහම තත්වයක් මේකට නේ ප්‍රතිවිරුද්ධ දේවල්. හරි නේද? එකක් තමයි ළමයි නේද? අයහපත් ඒ කියන්නේ මේගොල්ලෝ අතර හොඳ සම්බන්ධතාවයක් නැහැ. හරි සමහරවිට මේගොල්ලෝ දැක්කම අඩුම ගානේ. හරි මනුස්සකමට කතා කරන්නවත් නැහැ. හරි එහෙම දැක්කාම නේද සමහරවිට නිකන් අර ණයයි මුගටියයි සීන් එකකින් නේ එහෙම තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ළමයි මේ වැඩේ කරගෙන යන්න අමාරුයි. හරි හේතුව මෙයා එක ලෝකයක ඉන්නවා මෙයා එක ලෝකයක ඉන්නවා. හරි නේද? එහෙම වුණාම වැඩේ පොඩ්ඩක් අවුට් යනවා. හරි එතකොට පුතේ දැන් මේගොල්ලෝ අතර හොඳ සම්බන්ධතාවයක් තිබෙන්නේ නැති වුණාම පුතේ එකක් තමයි මේගොල්ලොන්ගේ අසහනය වැඩි වෙනවා. හරි අසහනය. හරි නේ අසහනය කියන්නේ නේද? ඒ කියන්නේ වෘත්තයට අදාළ අසහනය. හරි අසහනය වැඩි වෙනවා. හරි එහෙම නැත්නම් ළමයි මේගොල්ලෝ අතෘප්තිමත් නේ අතෘප්තිමත්ව තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. හරි එහෙම දෙයක් වෙන්න පුළුවන්. ආය දරුවනේ නේද? මෙන්න මේ වාගේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. කාර්මික සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. හරි නේ ආයතනයේ ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. හරි සේවක ප්‍රවාසිතාවය වැඩි වෙන්න පුළුවන්. හරි සේවක පිරිවැටුම වැඩි වෙන්න පුළුවන්. ආයතනට මේ බෑඩ් ඉමේජ් එකක්. හරි අපි කියනවා මොකද මේ කීර්තිනාමය paludu වෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. right හරි ලියාගමු දරුවනේ. ඒකෙත් දීලා තියෙනවා ව්‍යාපාර ක්‍රියාවලිය අඩපණ වීම. සේවක ඵලදායීතාවය පිරිහීම. සේවක චිත්ත ධෛර්යය හීන වීම. සම්පත් අපතේ මේවත් ලියන්න පුළුවන් ළමයි. හොඳේ ලියන්න සේවක අසහනය අතෘප්තිය සේවක අසහනය අතෘප්තිය වැඩිවීම. තව එකක් නිමවුමේ ගුණාත්මක භාවය අඩුවීම. right ඔන්න පුතේ මේ එයා පැත්ත පිටුව පෙරලා ගන්න ඕමම. හරි ඊළඟ පිටුව. හරි පුතේ මේ කොටස ඉවරයි. හරි මේ කොටස ඉවරයි. right එතකොට පුතේ අද ඊළඟ මාතෘකාව තමයි සේවක අයිතිවාසිකම්. පුතේ මේ සේවක අයිතිවාසිකම් නේ දැන් අපිත් ඇවිල්ලා නේ දැන් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් සාමාන්‍ය මේ සමාජය තුළ ජීවත් වීමේදී තියෙනවා. හරි ඒ කියන්නේ
අපිට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නීති රීති මගින් අපිටම නිර්මාණය වෙච්ච අයිතිවාසිකම් ප්‍රමාණයක් අපිට තියෙනවා. හරි. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ පාසල් ශිෂ්‍යෝනේ. ඒතකොට පාසල් ශිෂ්‍යෝ විදිහට නේද? ඕගොල්ලන්ටත් යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු 18ට අඩු පාසල් සිසුන් විදිහට නේද? සමාජය තුළ ඕගොල්ලන්ට යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒ වගේම තමයි පුතේ මේ ආයතනයක් තුළ වැඩ කරන හරි මේ ආයතනයක් තුළ වැඩ කරන මිනිස්සුන්ට හරි මිනිස්සුන්ට හරි එතකොට මෙන්න මේගොල්ලොන්ට හරි මේගොල්ලන්ට යම්කිසි අයිතිවාසිකම් ප්‍රමාණයක් තියෙනවා හරි එතකොට මේ අයිතිවාසිකම් කියන ඒවා දරුවනේ නේ එක පැත්තකින් රටේ තියෙන අනපනත් එහෙම නැත්නම් අපි කියන නීති රීති හරි නීති රීති මගින් තියෙනවා හරි ඒ වගේම තමයි පුතේ මේ ආයතනයයි සේවකයෝ අතර සමාන සාමූහික ගිවිසුම් හරි සාමූහික ගිවිසුම් ඇති කරගෙන තියෙනවා නම් ඒව ඇතුළේ මේ මොන සේවක අයිතිවාසිකම් තියෙනවා හරි සාමූහික ගිවිසුම් හරි මෙන්න මේ වගේ දරුවනේ මේ සේවකයන් සතු අයිතිවාසිකම් යම්කිසි ප්‍රමාණයක් මෙන්න මේ වගේ අන්තර්ගත වෙලා තියෙනවා දැන් රටක ඉන්න මේ සාමාන්‍ය පුරවැසියෝ කිසියම් ආයතනයකට කිසියම් පරිශ්‍රමිකයක් මත වැඩ කරනවා. හරි එතකොට මේ මිනිස්සුන්ට නීත්‍යානුකූලව රටෙන් නේ රාජ්‍යයෙන් ලබා දීලා තියෙන නීති රීති ප්‍රමාණයක් තියෙනවා ඒගොල්ලොන් වෙනුවෙන්. හරි ඉතින් ඒගොල්ලොන්ගේ හිතසුව පිණිස එහෙම නැත්නම් නේ ඒගොල්ලොන් කරන කාර්යයට සාධාරණයක් වෙන විදිහට නේද රටේ සාමාන්‍ය නීතිය ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්නවා. හරි එහෙම අනපනක් තියෙනවා රටේ. හරි දැන් ගත්තොත් එහෙම ළමයි දැන් ඔය තියෙන ළමයි නේද මේ මොකද්ද මේ සේවක අර්ථසාධකාර මුදල් පනත කියලා තියෙනවා. හරි සාප්පුවා කාර්යාල සේවක පනත කියලා තියෙනවා. හරි ප්‍රසූතිකාගාර ආඥා පනත කියලා තියෙනවා. හරි වෘත්තීය සමිති ආඥා පනත කියලා තියෙනවා. හරි ඒ වගේම තමයි පුතේ මේ මොකද්ද මේ කාර්මික ආරවුල් සම්බන්ධ නීති රීති තියෙනවා. හරි ඊට පස්සේ නේද ඒ වගේ නීති රීති ගොඩක් තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ කියන නීති රීති සහ සේවයන් සහ සේවකයන් අතර නේද සමහරවල්ලාට ඇති කරගන්න ගිවිසුම් එකඟතාවයන්. එතකොට මේ එකඟතාවයන් ඇතුලේ තියෙනවා මේ ආයතනය ඇතුලේ ඉන්න සේවකයන්ට තියෙන අයිතිවාසිකම් පිළිබඳව. රයිට්? හරි. ඒකේ ලියන්න තියෙනවද? ලියන්න දෙයක් නැහැ. සේවකයන් වෙත පැවරෙන කාර්යයන් යථා පරිදි ඉටු කිරීම සඳහා සේවා ගිවිසුම් කියන්නේ පුතේ මේ සාමූහික ගිවිසුම් කියන ඒවාම තමයි. සේවා ගිවිසුම් ආඥා පනත් යනාදීන් ඔවුන්ට ලැබෙන හිමිකම් වරප්‍රසාද සේවක අයිතිවාසිකම් කියලා හඳුන්වන්න පුළුවන්. රයිට්? හරි. දරුවනේ දැන් සේවක අයිතිවාසිකම් හරි නේද දැන් ඔයගොල්ලොත් ගෙවල් වල ඉන්න ගම අයිතිවාසිකම් කියනන්නේ. හරි නේද අක්කයි මල්ලි එහෙම ඉන්නවනම් ළමයි නේද සමහරවිට ඒගොල්ලොන් සමාන අයිතිවාසිකම් ඉල්ලනවා. එහෙම නැත්නම් ළමයි නේද සමහරවිට මේ දෙන්න දෙපැත්තට වෙන අයිතිවාසිකම් ඉල්ලන්න පුළුවන්. දැන් අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි එහෙම හිටියොත් එහෙම නේ අයිතිවාසිකම් වෙනස්ම අයිතිවාසිකම් ඉල්ලන්නේ. හරි එතකොට ළමයි දැන් ආයතනයක් ඇතුලේ අයිතිවාසිකම් කියලා කියන්නේ පුතා නේද මේගොල්ලොන් සමානට ඉල්ලන්න පුළුවන් ළමයි මේ තමන්ගේ වෘත්තියට අදාළ වැටුපක් ඉල්ලන්න පුළුවන් සාධාරණ වැටුපක්. හරි ඒක ඒගොල්ලොන්ගේ අයිතිය. ඒ වගේම තමයි පුතේ මේගොල්ලොන්ට නිසි අපි කියන මේ වැටුප් වර්ධක නේ ඒ කියන්නේ નિયમિત කාලෙදී වැටුප් වර්ධක එහෙම දෙන්න ඕනේ. එතකොට ඒවා ලබා ගන්න එක මේගොල්ලෝ අයිතිය. හරි ඒ වගේම තමයි පුතේ නේද වැඩ කරන්න ආරක්ෂිත වැඩ පරිසරයක් ඉල්ලන්න පුළුවන් මේගොල්ලෝ. නේ ඒක ඇවිල්ලා මේගොල්ලෝගේ අයිතිය. හරි ඒක වගේම තමයි નિયમિત කාලෙදී උසස් වීම. හරි මේගොල්ලෝ උසස් වීම දෙන්න ඕනේ ළමයි හැමදාම එකම තැන ඉන්න බෑනේ. ඒක කාර්යාල සහායක විදියට රස්සාවට යන මිනිස්සයා පෙන්ෂන් යන්නේ මොකද මේ කාර්යාල සහායක විදියට නම් ළමයි නේ. එයාගේ වෘත්ති අයිතිවාසිකම් අමුමුවේ උල්ලංඝනය කළා. එහෙම නැත්නම් සමහර උන් ඉන්නවා උම්ම උල්ලංඝනය කරන උන් ඉන්නා නේ. ඒ කියන්නේ ළමයි කිසිම එක්සෑම් එකකට පෙනී ඉන්නේ නැහැ. හරි ආයතන ඇතුලේ නේද තියෙන උසස් වීම වලට ඉන්ටර්විව් එකකට පෙනී ඉන්නේ නැහැ. හරි නේද සමහර කට්ටිය ඉන්නවා ළමයි නේද දන්න දවසේ ඉඳලා එකම රස්සාවේ ඉන්නේ. හරි ඉතින් තව එකක් තමයි මිනිහට උසස් වීම ගන්න බෑ. ඇයි ඒ? හරි කරොත් කරන්නේ අණ්ඩපාල වැඩම තමයි කරන්නේ. කියන්නේ වැරදි කරනවා. හරි ඉතින් ආයතන ඇතුලේ හැම වෙලාවෙම බීලා අහු වෙනවා. හරි එතකොට මේ වගේ අවස්ථාවල මිනිහා උසස් වීම දෙන්න බෑ. උසස් වීම දුන්නොත් එimhe ආයතනය කඩාන වැටෙනවා මිනිහා. ඒ නිසා මිනිහා ওই තියෙන තනතුරේම තියලා තියාගෙන ඉන්න හොඳයි කියලා තමයි ආයතනේ තේරුම් ගන්න අවස්ථා තියෙනවා. හරි එතුළු ළමයි අන්න ඒ වගේ අවස්ථාවලදී නේ එයා ඒ ඉන්න මට්ටමේ ඉන්න නමුත් ළමයි මේ සේවක අයිතිවාසිකම් නම් නේ ඒගොල්ලෝ නිසි කාලෙදී උසස් වීම හරි ඒ වගේම තමයි නේ රැකියාවේ වැඩ පරිසරය ඒ වගේම තමයි අවශ්‍ය ස්ථාන මාරු වීම ඒ වගේ දේවල් වලට හිමිකම් තියෙනවා. තේරුණාද? රයිට්. හරි සේවක අයිතිවාසිකම් ළමයි බලමු
සේවයට සල්ලන වැටුප් ලබා ගැනීම අයිතියක්. යහපත් ආරක්ෂිත වැඩ පරිසරයක් ලබා ගැනීම අයිතියක්. සේවා ගිවිසුමට අනුව නිවාඩු හිමිකම් ලබා ගැනීම. නේ. ඊට වෘත්තීය සෞඛ්‍ය වෘත්තීය අනතුරු වලින් ආරක්ෂාව තහවුරු කර ගැනීම. තම වෘත්තියට අදාළ අයිතීන් ලබා ගැනීම සඳහා සංවිධානය වීම. හරි. ලියා ගන්න ළමයි. තව දෙකක් විතර ලියාගමු. නියමිත පරිදි උසස් වීම් ලබා ගැනීමට ප්‍රොමෝෂන් කියලා කියන්නේ උසස් වීම් ලබා ගැනීමට. රයිට්. ඊට ළමයි සේවයට සල්ලන වැටුප දීලා තියෙනවනේ. ලියා ගන්න පුතේ මෙහෙම. තම ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම. යට තියෙන අයිතියක් ඉදින්නේ. තව ලියා ගන්න. වැටුප් වර්ධක ගැන තියෙනවද නැහැනේ? හරි ලියා ගන්න. තමාට හිමි වැටුප් වර්ධක ලබා ගැනීම. යට තියෙන අයිතිය. හරි. තව එකක් ලියා ගන්න. තමාට අවශ්‍ය ස්ථාන මාරු වීම. සුදුසු කාලයේදී ඉල්ලුම් කිරීම. කියන්නේ සුදුසු කාලයක් තියෙනවා. අවුරුදු 5 7 හරි ඉක්මවුවට පස්සේ ඒගොල්ලන්ට මොකද පුතේ මේ ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලන්න පුළුවන්. ස්ථාන මාරු වීමක් ඉල්ලන්න පුළුවන්. නැත්නම් අද රස්සාවට ගිහිල්ලා මට හෙට අතන දෙන්න කියලා එහෙම ඉල්ලන්න බෑ. ඒකයි පුතේ සුදුසු කාලයේදී කියලා කිව්වේ. රයිට්. ඊට ළමයි මොකක්ද තියෙන්නේ? සේවක වගකීම් හා යුතුයකම්. හරි. ළමයි දැන් සේවක වගකීම්. හරි නේද? සේවකයෙක්ටත් තියෙන ළමයි සේවක වගකීම් හා යුතුයකම්. හරි. ඉතින් මෙයා සතුවක් තියෙන දරුවනේ යම්කිසි ප්‍රමාණයක නේද? මෙයාට අයිතීන් විතරක් නෙමෙයි නේද? දැන් මේවා අයිතීන් වගේම පුතේ නේ යුතුයකම් සහ වගකීම් කියලා જાතියක් තියෙනවා. හරි. යුතුයකම් වගකීම්. හරි. ඒතකොට දරුවනේ දැන් වගකීම් කියන්නේ නේද? එක පැත්තකින් ආයතනයෙන් මෙයාට වැටුපක් ගෙවනවා. නේ වැටුපක් විතරක් නෙමෙයි විවිධ ප්‍රතිලාභ ගෙවනවා. පරිශ්‍රමිකයක් ගෙවනවා නේද? හරි. එතකොට ළමයි ඒ ගෙවන එකට වැඩ කරන්න නේ මෙයා සතුව බැඳීමක් තියෙනවා. හරි. ඒ කියන්නේ පඩියක් දෙනවා නම් මාසෙකට අපි තුන් ලක්ෂයක වැටුපක් දෙනවා නම් ඒ ලක්ෂයක වැටුප ගන්න වැඩ කරන එක මෙයාගේ වගකීමක්. හරි. ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් තමයි යුතුයකම් කියලා කියන්නේ. හරි. නේද? එතකොට ළමයි නේද මෙයා නේද මේ Tamanට දීලා තියෙන රස්සාව නේ ඒක වගකීමෙන් නේ කරන්න බැඳීමක් ඇති කරගන්න. හරි. ඒව ඇවිල්ලා වගකීම් වෙනවා. නේ එතකොට මේ වගකීම් ඉෂ්ට කරන්න නේ එයා විසින් කරන්න ඕන දේවල් තමයි යුතුයකම් කියලා කියන්නේ. රයිට්. හරි. වගකීම් ළමයි මේ දැන් වගකීම් ගත්තාම ළමයි නේද? එකක් තමයි ළමයි මේ ආයතනයේ අරමුණු ඉටුවන පරිදි වැඩ කරන එක මෙයාගේ වගකීමක්. හරි. ඒ කියන්නේ නේද මෙයා පුතේ මේ දැන් ආයතනයේ අරමුණු ටිකක් තියෙනවා. ආයතනයේ හීන ටිකක් තියෙනවා. ආයතනයේ යන්න බලාපොරොත්තු වෙන තැනක් තියෙනවා. හරි. ඒවට අපි කියනවා මොනවද? දැක්ම කියනවා, නිෂ්ඨාව කියනවා, අරමුණු කියනවා, පරමාර්ථ කියනවා. එතකොට මේ ව්‍යාපාරයකට එහෙම හීන ටිකක් තියෙනවා, අපේක්ෂාවන් ටිකක් තියෙනවා. හරි. ඒ අපේක්ෂාවන් වලට යද්දී නේද? මෙයා මෙහෙම කට්ටියක් බඳවගෙන ඉන්න ආයතනය ඇතුලේ. හරි. ඒ අපේක්ෂාවන් ළඟා කරගන්න මෙහෙම කට්ටියක් බඳවගෙන ඉන්න. හරි. එතකොට මේ බඳවගෙන ඉන්න කට්ටියට ළමයි ආයතනයෙන් වැටුපකුත් ගෙවනවා. හරි. එතකොට මේ වැටුප ගෙවන්නේ නේ මෙන්න කිසියම් කාර්යයක් කරගන්න. එතකොට ඒව තමයි වගකීම් කියන්නේ. එතකොට ළමයි මේගොල්ලෝගේ ප්‍රධාන වගකීමක් තමයි ආයතනයේ අරමුණු පරමාර්ථ කියන ඒවා. හරි. එහෙම නැත්නම් ආයතනයේ අපේක්ෂාවන් ඉෂ්ට කරලා දෙන එක මේගොල්ලෝගේ වගකීමක්. හරි. ඒ වගේම තමයි පුතේ නියමිත කාර්ය නියමිත ආකාරයෙන් ඉෂ්ට කරලා දෙන එක. හරි. නියමිත ආකාරයෙන් ඉෂ්ට කළා. ඒ කියන්නේ නේ වගවීමක් ඇති වෙන පරිදි. නේද? ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ මෙයාගෙන් දවසට කෑලි 100ක් හදන එක නම් ඒ කෑලි 100 හදලා දෙන එක දරුවනේ යුතුයකමක් නෙමෙයි. ඒක ඇවිල්ලා වගකීමක්. හරි. නේද? ඒ වගේම තමයි තව දීලා තියෙනවා ළමයි නේද? මොකද මේගොල්ලෝ එක ගිවිසුම් ඇති කරගෙන තියෙනවා නම් ඒ ගිවිසුමට අනුව කටයුතු කරන එක වගකීමක්. හරි. ඒ වගේම තමයි පුතේ මේ ආයතනය ඇතුලේ නේ වැඩ පරිසරය යහපත්ව පවත්වාගෙන යන එක වගකීමක්. මේ යුතුයකමකට එහා ගියපු වගකීමක්. තේරුණාද? රයිට්. අපි ලියමු ළමයි වගකීම් ටික.
සංවිධානයේ අරමුණු ඉටුවන පරිදි වැඩ කිරීම දීලා තියෙන වැඩ ස්ථානයේ යහපත් ලෙස හැසිරීම, රැකියාගේ උසුමට අනුව කාර්ය ඉටු කිරීම, ආයතනයේ දේපල හා උපකරණ නිසි අයුරින් පරිහරණය කිරීම. හරි. තව ලියා ගන්න මෙන්න මෙහෙම. හරි වගකීම්. දැන් නීත්‍යානුකූල නියෝග. කියන ආයතනෙන් දෙන නීත්‍යානුකූල නියෝග. නීත්‍යානුකූල නියෝග පිළිපැදීම. පිළිපැදීම. හරි තව කල්යන් ඉහළ කළමනාකරණය විසින් පවරන කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම හරි පුතේ ඔය කියන වගකීම් ඉෂ්ට කරන්න ඇති වෙන බැඳීම තමයි යුතුයකම කියන්නේ. හොඳේ මේ වගකීම් ඉෂ්ට කරන්න නේ සමහර කට්ටිය යුතුයකම් මේ වගකීම ඕනෑමට වැඩි ඉෂ්ට කරනවා නේ. හරි. ඒම අවස්ථාවක් දකිනවා නේ. හරි. සාමාන්‍යයෙන් සමහරවිට නේද දැන් වගකීම කියන්නේ සමහරවිට මේ Tamanගේ කාර්ය වැඩ පරිසරය ලස්සනට තියාගන්න කියලා කියන්නේ නේ. Taman වැඩ කරන තැන හරියට පිරිසුදුව තියාගන්න. ඒක ළමයි සමහර සේවකයෝ ඉන්නා නේද? ඒ වගකීම හොඳට ඒ කියන්නේ උපරිමයට තේරුම් අරගෙන නේ. උපරිමයට තේරුම් ගන්න තමයි මොනවද මොප් කරනවා නේ අතු ගන්නවා නේ. එතකොට මොප් කරන එක්කෙනා අතු ගන්න එක්කෙනා එනකොට එයා බලනවා යකෝ කවුද මං වෙනුවට තව අලුතෙන් එකෙක් දාලාද කියලා නේ. මගේ ජොබ් එකට කෙලවෙන්නද යන්නේ කියලා නෑ. බලද්දි එයාගේ ඉහළ සේවකයා නේද? ඒ කියන්නේ වගකීම යුතුයකම කියන එක ඕව හිතලා නේ. හරි. ඉතින් අරයා එන්න කලින් එයා මොකද කරන්නේ? තමන්ගේ ස්ථානය පිරිසුදු කරගන්න. එහෙම අවශ්‍යතාවයක් නෑ නේද? එතකොට ඒකට වෙනම ඉන්නවනේ සේවකයෙක්. එතකොට එයා තමයි ඒක කරන්නේ. තමන්ගේ කාර්යභාරයට අදාළ යුතුයකම් වගකීම් ටික තමයි එයා ඉෂ්ට කරන්න ඕන. රයිට්. එතකොට තමන්ට දීලා තියෙන වගකීම ඉෂ්ට කරන්න ඇති වෙන බැඳීම තමයි යුතුයකම් කියලා කියන්නේ. රයිට්. එහෙම නැතුව නේද? අරයා ඉන්න මේවා කරන නේ යාගේ වැඩ ටික කරලා ඉවර කරන එක නෙමෙයි. හරි. සේවක යුතුයකම් දීලා තියෙන සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම, ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම, ආයතනයේ රහස් බාහිර පාර්ශ්ව අතර පත් නොකිරීම, ආයතනයේ කීර්තිනාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම. හරි. ලියාගන්න ළමයි මෙහෙම. තමාට පැවරෙන කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම. තාලියා ගන්න. සේව්‍යා කෙරෙහි පක්ෂපාතිත්වය ඇති කිරීම. හරි. රයිට්. එන්න පුතේ ඊළඟ එක ළමයි දැන් අපි කතා කරේ ළමයි මේ සේවකයන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වගකීම් කියන ඒවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ උඩ ඉන්න එක්කෙනා. කවුද උඩ ඉන්න එක්කෙනා? දෙයියෝද? දෙයියෝ වගේ තමයි පුතේ සමහර ආයතන වල සේව්‍යා කියලා කියන්නේ. නේ සමහර කට්ටිය දේවත්වයෙන් අදහන. නේ සමහර ආයතන වල අපි දැකලා තියෙනවා නේ. අර ප්‍රසිද්ධියේ නේ උනත් ඒගොල්ලෝ කියන තමන්ගේ ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන්. ඒක ළමයි නේ මේ උඩ ඉන්න කියලා කියන්නේ මේ සේව්‍යා. හරි. මෙයා විලා සේව්‍යානේ. හරි. මෙයාටත් තියෙන ළමයි යම්කිසි ප්‍රමාණයක අයිතිවාසිකම් හා යුතුයකම් ප්‍රමාණයක්. හරි. මෙයාටත් තියෙන අයිතිවාසිකම්. හරි. මෙයාට අයිතිවාසිකම් නැත්තම් කාටද තියෙන්නේ නේ පුතා? හරි. මේ ඊයේ පෙරේදා නේ රස්සාවට ගත්ත කට්ටියට වැඩි අයිතියක් තියෙනවනේ තමන්ගේ ව්‍යාපාරය ගැන එයාට. හරි. සේව්‍යාට තියෙනවනේ පුතේ. හරි. නේද? එකක් තමයි දරුනේ නේද? තමන්ගේ ආයතනයේ තමන් වැටුපත් දීලා වැඩ කරගන්න මිනිස්සුන්ගෙන් වැඩ කරව ගන්න එක මෙයාට තියෙන අයිතියක්. හරි. ඒ කියන්නේ තමන්ගේ වන පඩියට නේ තමන්ගේ සාක්කුවෙන් තමයි අර මිනිස්සුන්ට පඩි ගෙවන්නේ. එතකොට ළමයි ඒ මිනිස්සුන්ගෙන් වැඩ කරවා ගන්න එයාට අයිතියක් තියෙනවා. තේරෙනවද? හරි. ඒ මිනිස්සුන්ගෙන් වැඩ කරවා ගන්න අයිතියක් තියෙනවා. හරි. ඒ වගේම තමයි පුතේ ආයතනය සම්බන්ධ තීරණ ගැනීම සඳහා එයාට අයිතියක් තියෙනවා. තීරණ ගන්නවයි කියලා කියන්නේ මේ හෙට ඉඳලා උඹලා එන්න එපා මං ගේට්ටුව වහනවා කියලා එහෙම වහලා මේ වාහනේ අරන් ගෙදර යන එක නෙමෙයි. හරි. ඒ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් තීරණ ගැනීම සඳහා එයාට අයිතියක් තියෙනවා. හරි. ඒ වගේම තමයි නේ සේවකයන් බඳවා ගැනීම, ඒ වගේම තමයි සේවකයන්ගේ විනයානුකූල කටයුතු වලදී නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එයාට අයිතියක් තියෙනවා. හරි. නේද? ඒ වගේ අයිතිවාසිකම් ප්‍රමාණයක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි පුතේ යුතුයකම්.
හරි යුතුයකම් වගකීම් කියලා જાතියකුත් තියෙනවා නේද? දැන් වගකීම් ගත්තාම ළමයි හරි මේ කියන සේවකයන්ට නිසි කාලෙදී වැටුප් ගෙවන එක මෙයාගේ වගකීමක්. හරි ඒ වගේම තමයි පුතේ මේ සේවකයන්ට හරි සේවකයන්ට අවශ්‍ය කරන නේ රැකවරණය ලබා දීම ආරක්ෂාව ලබා දීම යුතුයකම. හරි ඒ වගේම තමයි පුතේ නේද මේ සේවකයන්ට නිසි කාලයේදී උසස් වීම හරි ස්ථාන මාරු මේ වගේ දේවල් ලබා දීම මෙයාගේ වගකීමක්. හරි ඒ වගේම තමයි පුතේ නේද ආයතනයේ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන එක එයාගේ යුතුයකම. හරි අන්න ඒ විදිහට තියෙනවා. රයිට් හරි බලමු ළමයි සේවීය අයිතිවාසිකම් වගකීම් දීලා තියෙන අයිතිවාසිකම් රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටුව කරවා ගැනීම. ඉතින් මේගොල්ලෝගේ වැඩ කරවා ගන්න අයිතිය. නියමිත පැය ගණන තුළ සේවය ලබා ගැනීම. කියන්නේ නියමිත කාලයක් තියෙනවනේ සාමාන්‍යයෙන් උදේ 8:00ට ආවනම් හවස 4:00 වෙනකම් වැඩ කරනවා නම් ඒක තමයි නියමිත කාලය කියන්නේ. සේවය ලබා ගන්න එයාට අයිතියක් තියෙනවා. සේවකයන් අතිරික්තයක් පවතින හෝ ආයතන නොගැලපෙන සේවකයන් සිටින ඔවුන් ඉවත් කරන්න. මේ එහෙම පුළුවන් එයාලට. ඒ වගේම තමයි තම කර්මාන්තයේ පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන අයිතකාර තත්ත්වයන්ගේ ආරක්ෂා වීම සඳහා ඒකරාශී වීම. හරි. එයාට අයිතියක්. ලියා ගන්න පුතේ මෙන්න මේව. තව එයාට තියෙන අයිතීන් ආයතනයේ දීපල ආරක්ෂා කර ගැනීම. නේ එයාට අයිතියක් ඒක. එයාගේ සල්ලි ආයතනයේ දීපල ආරක්ෂා කර ගැනීම. තව එකක් ලියා ගන්න. නීති රීති හා උපදෙස් වලට එකඟතාවය ලබා ගැනීම. ඒ කියන්නේ මේ මේගොල්ලොන්ගේ එකඟ කරගන්නවයි කියලා කියන්නේ මෙන්න මේ ආයතනයේ මෙන්න මේ විදිහට තමයි ඉන්න ඕනේ. හරි මේ විදිහට ඉන්න ඕනේ මේ විදිහට ඉන්න බෑ නේද යන්න පුළුවන් කියන්නේ ඒ එකඟතාවයන් ඇති කරගන්න මෙයාට අයිතියක් තියෙනවා. හරි ඒකට සේවියා කියන්නේ එහෙම එක්කෙනෙක්. හරි ඉතින් නේද මෙයා බොහොම අමාරුවෙන් හදපු නිර්මාණය කරගත්ත ව්‍යාපාරය තුල නේ එක එක්කෙනාට නටන්න දෙන්න බෑනේ පුතා. හරි ඒ මොනොත් එහෙම නේද මෙයාත් ඉවරයි මේ ඉන්න සේවකයොත් ඉවරයි නේ ඒ සමස්ත ආයතනයත් ඉවරයි. ඒක නිසා ළමයි නේ මෙයා ගන්න ඍජු තීන්දුව తీරන එයාට ගැනීමේ අයිතියක් එයාට තියෙනවා. රයිට් ඊට පස්සේ සේවීය වගකීම් හරි රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම. හරි සේවකයන්ගේ අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම ආයතන තුල විනය පවත්වාගෙන යාම වැටුප නියමිත දිනේදී හෝ ඊට පෙර ගෙවීම. හරි සාමාන්‍යයෙන් වැටුප නියමිත දිනය කියලා කියන්නේ දැන් පෞද්ගලික අංශය නම් 10 වෙනිදා. හරි ඒක 10 වෙනිදා හෝ ඊට කලින් ගෙවන්න ඕන. හරි රාජ්‍ය අංශය නම් 25 වෙනිදා. හරි ඒක 25 වෙනිදා හරි ඊට කලින් ගෙවන්න ඕන. ඒක තමයි නියමිත දිනය කියලා කියන්නේ. ඊළඟ තව ලියන්න ළමයි සේවක සුබ සාධන කටයුතු. තව වගකීම් දෙකක්. සේව සුබ සාධන කටයුතු ඉටු කිරීම. තව එකක්. කළමනාකරුවන් හා සේවකයන් අතර සම්බන්ධතාවය ඇති කිරීම. ළමයි සේව යුතුයකම් ළමයි මේ නෝට් එකේ තියෙනවා ළමයි සේවක යුතුයකම් වලට මේ සේවීය යුතුයකම් කියන එකේ තියෙනවා සේවීය යුතුයකම් කීපයක් පහත දැක්වේ. ඒක තනි ඉරකින් රෝම ඉලක්කම් 1 කියන එකට දීලා තියෙන ළමයි සේවීය යුතුයකම් මාතෘකාව දීලා තියෙනවා. ඒකේ රෝම ඉලක්කම් 1ට දීලා තියෙන සේවීය යුතුයකම් කීපයක් පහත දැක්වේ කියලා. ඒ නිසා ඒක කපා ගන්න. හරි මේ යුතුයකම් වගකීම් කියන ඒවා නේ දෙපැත්තෙන්ම වෙන්න ඕනේ. හරි දෙපැත්තෙන්ම වෙන්න ඕනේ. දැන් නේද මේ සේවකයාගේ යුතුයකම් විතරක් නෙමෙයි නේ සේවයාටත් යුතුයකම් ප්‍රමාණයක් තියෙනවා. හරි දැන් සේවයාට අයිතියක් තියෙනවා ළමයි නේද ඕන නැති සේවකයෝ ඉන්නවා නම් අයින් කරන්න. හරි නේ අයින් කරන්න අයිතියක් තියෙනවා. එතකොට ඒ අයින් කරන්න අයිතියක් තිබ්බාම ළමයි නේද මේගොල්ලන්ට වෘත්තීය සමිතියක් යටතේ ළමයි මොකද මේ කම්කරු විනිශ්චය සභාවකට යන අයිතියක් තියෙනවා. ඒ වගේම දෙපැත්තම අයිතීන් තියෙනවා වගේම දෙපැත්තට යුතුයකමුත් තියෙනවා. හරි රයිට්
මේගොල්ලන් තියෙන යුතුයකම ඔන්න ළමයි පළවෙනි එක කැපුවන්නේ. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම. යුතුයකමක් විදිහට. සේවක දුක් ගැනවිලි සේවක දුක් ගැනවිලි සේවක දුක් ගැනවිලි සේවක දුක් ගැනවිලි සාකච්ඡා කිරීම. ඒවා යුතුයකම් පුතේ. සාකච්ඡා කිරීම. ඊට තියෙනවා ළමයි සේවීය වගකීම් නිසි පරිදි ඉටු කිරීම, රැකියාව සුරක්ෂිතතාවය තහවුරු කිරීම, සේවකයා සතුටු වන පරිදි යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම නේ. අන්න ඒ වගේ දේවල් දීලා තියෙනවා. රයිට්? හරි නේද පුතා? හොඳයි. මේ ටික තේරෙනව නේද ළමයි? මේ ටික තේරෙනව නේද? රයිට්. අපි යමු ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව රයිට් කාර්මික ආරවුල්. හරි. පුතේ මේ කාර්මික ආරවුල්. මීට කලින් අපි කතා කරේ කාර්මික සම්බන්ධතාවනේ. එතකොට කාර්මික සම්බන්ධතාවයකදී වෙන්නේ ළමයි ආයතනයක හරි ආයතනයක ඇතුලේ ඉන්න හරි ඉහළ කළමනාකරණය සහ පහළ සේවකයන් අතර වෘත්තියට අදාළ ඇති වෙන සම්බන්ධතාවය තමයි කාර්මික සම්බන්ධතාවයක් කියලා කියන්නේ. හරි. එතකොට දැන් මේ කාර්මික ආරවුල් කියලා කියන්නේ හරි මේ කියන සේව්‍යයන් සහ සේවකයන්. හරි. මේ ඉන්න සේව්‍යයන් මේ ඉන්න සේවකයෝ සේව්‍යයන් සහ සේවකයන් අතර වෘත්තියට අදාළව ඇති කරගන්නා වෘත්තියට අදාළව ඇති වෙන ගැටුම්කාරී තත්ත්වයන් තමයි කාර්මික ආරවුල් කියලා කියන්නේ. හරි. දැන් ගෙවල් වලත් තියෙන නේ ඔය සැමියා සහ බිරිඳ අතර නේ ආරවුල් වෙනනේ. හරි. ඒවත් නිකන් කාර්මික ආරවුල් වගේ තමයි. ඉතින් ඒගොල්ලෝ ගෙදර ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි මේ ගොඩක් වෙලාවට මේ ඇති කරගන්නේ. හරි. සමහර ගෙවල් වල තියෙන ළමයි ඉතින් නේ ගෙවල් වල ප්‍රශ්නේ වෙන ඒවා. හරි. එක්කෝ නේ ස්වාමි පුරුෂයාගේ අම්මගේ වැරදි කියනවා බිරිඳ. හරි. එහෙම නැත්නම් බිරිඳගේ අම්මගේ වැරදි කියනවා ස්වාමි පුරුෂයා. හරි. පැත්තක තියෙන මාතෘකා සාකච්ඡා කරන ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. හරි. ඒක දැන් එහෙම ආරවුල් ඇති වෙනවා. හරි. ඉතින් ඒත් ඉතින් නේ ගෙදරම ප්‍රශ්නනේ. එතකොට පුතේ දැන් ඒවා ඉතින් නේ ගොඩක් වෙලාවට දුර දිග ගිහිල්ලා නේ සමහරට හුටපට වෙලා කෙහෙපළු පටලගෙන නේ එක්ක බිරිඳට ගුටි දෙයිලා එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට වළඳෙන් ගහලා හරි නේ ඒ වගේකින් කොහමරි ප්‍රශ්න ඉවර වෙනවා. හරි. එතකොට පුතේ දැන් මේ කාර්මික ආරවුල් කියන්නේ එහෙම නිකන් පුටු වලින් ඩෙස් වලින් ගහගෙන නේ එහෙම කතන්දරයක් නෙමෙයි. මෙතනදී ඇති වෙන පුතේ මේ සේව්‍යයා සහ සේවකයා අතර හරි මේ දෙකොල්ලෝ අතර වෘත්තියට අදාළව හරි මේගොල්ලන් කරන වෘත්තීන් වලට අදාළව ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් තමයි අපි කාර්මික ආරවුල් කියලා කියන්නේ. හරි නේද? ඒ කියන්නේ වෘත්තියට අදාළව ඇති වෙන්න පුළුවන් ගැටලු. රයිට්? හරි අපි බලමු නිර්වචනය දීලා තියෙනවා කිසියම් වෘත්තියක් ප්‍රශ්නයක් හේතු කොටගෙන සේවා යෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් අතර ඇති වෙන ගැටු. හරි නේද? මේක ඇතුලේ ඇති වෙන ගැටු. හරි. ඉතින් සමහර අවස්ථාවන් වලදී මේගොල්ලෝ අතර ඇති වෙන්නත් පුළුවන්. මේගොල්ලෝ අතර ඇති වෙන්නත් පුළුවන් ගැටු. හරි. එතකොට මේ දෙකම අපි කාර්මික ආරවුල් විදිහට හඳුනා ගන්නවා. තේරුණාද? හරි. සේව්‍යයන් සහ සේවකයන් අතර හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයන් අතර වෘත්තියට අදාළව ඇති වෙන ගැටලු වෙන්න පුළුවන්. රයිට්? ඔන්න ළමයි ඊට පස්සේ කාර්මික ආරවුල් ඇතිවීමට හේතු. හරි? කාර්මික ආරවුල් ඇති වෙන්න හේතු. හරි? එකක් තමයි ළමයි ආරක්ෂාව දීම හෝ නොදීම. දීම හෝ නොදීම. හරි? ඒ කියන්නේ ළමයි නේ සමහර සේවකයන්ව තියාගෙන ඉන්න ළමයි ස්ථිර කරන්නේ නැහැ. හරි ස්ථිර කරන්නේ නැහැ. එහෙම නැත්නම් ළමයි නේ සේවයෙන් නිරපනවා. හරි අයින් කරනවා. නේ ඒ කියන්නේ රස්සාව දෙන්නේ නැහැ. හරි එහෙම නැත්නම් ළමයි මොකක් හරි විනය කර්ණක් හේතු කොටගෙන නේ ඒ යාව දිගින් දිගටම නේ අර අනියම් සේවයේම තබා ගන්න. නැත්නම් తాවකාලික සේවයෙන් තබා ගන්නවා. හරි. ඉතින් දැන් මේ වගේ දේවල් තමයි මේ ආරක්ෂාව දීම හෝ නොදීම කියලා කියන්නේ. හරි. රයිට්. ලියාගමු ළමයි එකට. සේවයේ ස්ථිර නොකිරීම. සේවයේ ස්ථිර නොකිරීම. පරිවාස කාලයන් දීර්ඝ කිරීම. මේවා අපි කතා කරා පරිවාස කාල ගැන. පරිවාස කාලයන් දීර්ඝ කිරීම. වැටුප් ලබා නොදීම. වැටුප් නොගෙවීම කියන්නේ නේ වැටුප් නොගෙවීම. හරි. තවන්න ලියන්න වැඩ තහනම් කිරීම. වැඩ තහනම් කිරීම. ඒ වගේ දේවල්. හරි. තව එකක් තමයි ළමයි සේවා නියමයන් සම්බන්ධව.
මේගොල්ලෝ ඇති වෙන්න පුළුවන් ගැටුම් සේවා නියමයන්. හරි. සේවා නියමයන්. හරි සේවා නියමයන් කියන්නේ ඉතින් ආයතන විසින් නියම කරලා තියෙන සේවයනේ. ඒකෝ මොකද වැඩ කරන කාලය. හරි. එහෙම නැත්නම් නිවාඩු සම්බන්ධයෙන්. හරි. එහෙම නැත්නම් නේද? උසස් වීම සම්බන්ධයෙන්. හරි. නේද? එතකොට ආයතන නියම කරලා තියෙනවා නේ. ඒ කියන්නේ මොනවාද අතිකාල සම්බන්ධයෙන්. එතකොට යන්නේ ඒව සම්බන්ධයෙන් ඇතිවන ගැටලු තමයි ළමයි සේවා නියමයන් සම්බන්ධයෙන් ගැටුම් කියලා කියන්නේ. රයිට්. ඒකට ලියා ගන්න. වැඩ කරන පැය ගණන සේවා වැඩමුර අතිකාල සීමාවන් ඒ දාන මාසකට අතිකාල කරන්න පුළුවන් පැය 100යි නැත්නම් පැය 120යි නේ. එතකොට ඒ වගේ අවස්ථාවන්වල සේවකයෝ සමහර කියන අපිට පැය 120ක් කරලා මේක ඉවර කරන්න බෑ. හරි මේක ඉවර කරන්න අඩුම ගානේ පැය 180ක්වත් ඕනි කියලා. හරි. එතකොට නේ මේගොල්ලෝ නියම කරලා තියෙනවා නේ ඒ කියන නියමයන් එක්ක මේගොල්ලෝ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරි අතිකාල පැය ගණන. හරි යනාදිය සම්බන්ධයෙන්. හරි ඊළඟ ළමයි තව මේගොල්ලෝ අතර ආරවුල් ඇති වෙන්න පුළුවන් තව හේතුවක් තමයි සේවා තත්ත්වයන්. හරි දරුවනේ සේවා තත්ත්වයන් සම්බන්ධනොත් මේගොල්ලෝන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරි නේද? දැන් සේවා තත්ත්වයන් කියලා කියන්නේ ළමයි නේද? එක පැත්තකින් නේද? මේවා සම්බන්ධ සේවා උසස් වීම සම්බන්ධයෙන්. හරි. එහෙම නැත්නම් සේවයේ පහත දැමීම සම්බන්ධයෙන්. හරි. ඒ වගේම ළමයි නේ වැඩ කරන වැඩ පරිසරය සම්බන්ධයෙන්. හරි. ඒ වගේම තමයි අපිට පැමිණීම් පිටවීම සම්බන්ධයෙන්, ලේඛන පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මේගොල්ලෝ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. රයිට්. ලියන්න ළමයි ඒකට රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව නියමිත උසස් වීම මාරු වීම බඳවා ගැනීම හා පුහුණු අවස්ථා පිළිබඳව ඇතිවන තත්ත්වයන්. හරි ළමයි දැන් මෙන්න මේ විදිය නේ කාර්මික ආරවුල මේ ආකාර තුනෙන් මොන හරි එකකට දරුවනේ කාර්මික ආරවුලක් ඇති වෙන්න පුළුවන්. හරි නේද? දැන් සමහර ආයතන තියෙනවා ළමයි සේවකයන්ට මොනවා හරි නේ ඒකෝ ආයතනයේ ඉහළ කළමනාකරු hina වුණත් ඇති මේ මොකද මේ කාර්මික ආරවුලක් ඇති කරගන්න. නේ සමහර ගෙවල් වලත් ඉන්නේ නේ සමහර බිරිඳලාට දරුවනේ මේ ආරවුලක් ඇති කරගන්න මොනවා හරි හේතුවක් ඇති. ස්වාමි පුරුෂයා ටීවී බලුවා නම් ඇති. හරි. එහෙම නැත්නම් ළමයි ස්වාමි පුරුෂයා නිකන් මොකද මේ ෆෝන් එක ගත්තා නම් අතර ඒ ඇති ආරවුලක් ඇති කරගන්න. හරි නේද? සමහර බිරිඳවරු ඉන්න ළමයි නේද? පිරිමියාගේ මැසේජ් ටෝන් එක නේද? නැත්නම් ස්වාමි පුරුෂයාගේ මැසේජ් ටෝන් එක දෙපාරක් තුන් පාරක් අදිනකොට ආනා නේද? ඔන්න ඔයගේ සද්ද ඇහෙනකොට නේද? සමහරවිට අහනවා මේ මොකද්ද ඔය සද්දේ කියලා. තේරුණාද? රයිට්. එතකොට ළමයි දැන් අන්න ඒ වගේ දේවල් නිසා නේ මේගොල්ලන්ට කාර්මික ආරවුල් ඇති වෙන්න පුළුවන්. හරි දැන් ওই කාර්මික ආරවුල් ඇති වුණාම පුතේ මේගොල්ලන්ට ඇති වෙන ප්‍රශ්න මොකද්ද? මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්. හරි නේද? දැන් මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් තමයි ළමයි එකක් මේගොල්ලන් බලාපොරොත්තු වෙන ආකාරයට ආයතනයේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. හරි පවත්වාගෙන යන්න බැරි නෑ. අයියේ මුංගේ හැම වෙලේම වැඩේ දරුවනේ මොකද්ද? එක්කෝ මොනවා හරි නේ ආරවුලක් ඇති කරගෙන මේගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එනවා. හරි එහෙම ආපු ගමන් මොකද වෙන්නේ? මෙයාට ආයතනය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න බැරි වෙනවා. හරි ඒක මේගොල්ලෝ තියෙන අවාසියක්. ඒ වගේම තමයි පුතේ ආයතනයේ නිමවුම අඩු වෙන්න පුළුවන්. හරි ආයතනයේ ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම පුතේ මෙයාලට මේ ආයතනය පවත්වාගෙන යන්න බැරි වෙනවා. හරි ඒ වගේම තමයි පුතේ නේද? මේගොල්ලෝ අතර තියෙන විශ්වාසනීයත්වය නැත්නම් සම්බන්ධතාවය බිඳ වැටෙනවා. හරි නේද? එතකුණාම ළමයි නේද? මේගොල්ලෝගේ වැඩක් කරව ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සේවක පක්ෂපාතීත්වය ලබා ගන්න බැරි වෙනවා. හරි කැපවීම ලබා ගන්න බැරි වෙනවා. එහෙම වුණාමත් ළමයි සේවා යෝජකයාට
අවාසිදායක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. රයිට්. හරි. මොනවා පුතා දීලා තියෙන්නේ? අකණ්ඩ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම, ආයතනයේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑම, කාර්මික සාමයේ බිඳ වැටීම නිසා සුහදතාවයේ පළුදු වීම, තම වෙළඳපොළ කොටස අහිමි වීම. හරි. තව දීලා තියෙනවා තරංකරුවන් සමග තරං කිරීමට නොහැකි වීම, මූල්‍යමය පාඩු වගේ දේවල් සිදුවීම, ආයමන දේපල වලට හානි සිදුවීම, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ළමයි දැන් මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් මොනවාද? සේවකයන්ට නේ සේවකයන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් තමයි ළමයි නියමිත පරිදි වැටුප් නොලැබෙන්න පුළුවන්. මේගොල්ලෝ එක්ක නේ මේගොල්ලෝ එක්ක ගේම ඉල්ලලා හරියන්නේ නැහැ සේවකයෝ. හරි නේද? දැන් නේද දරුවෝනත් ළමයි නේ තාත්තලාගෙන් අම්මලාගෙන් ගේම ඉල්ලලා හරියන්නේ නැහැ. එතකොට ළමයි නේද මේගොල්ලොන් අතර තියෙන විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. හරි නේද? සමහර ඔය පොලිසි වල ඉන්නේ ළමයි නේද? සමහරට මේ දෙමව්පියන්ට විරුද්ධව දරුවෝ පැමිණිලි කරන්න එනවා. හරි හේතුව තමයි මේ අපිට මේවා ලියලා දුන්නේ නැහැ. හරි අපිට කුඹුර ලියලා දුන්නේ නැහැ. අපිට මේ උඩ තේ අක්කරෙන් නේ කොටසක් ලියලා දුන්නේ නැහැ. නේ අන්න ඒවට තමයි පොලිසිය පැමිණිලි දාන්නේ. එක්කෝ දරුවෝ තාත්තාගේ ඔලු පළලා. හරි එහෙම නැත්නම් අම්මා සමහර දරුවන්ට නේ කැටි වලින් කොටලා. ඕවගේ සිද්ධි එනවා ඕනේ තරම් පොලිසිය වල. හරි ඒකට හේතුව තමයි ළමයි මේගොල්ලෝ අතර නේද මේ ආරවුල් හට ගැනීම. හරි ආරවුල් හටගත්තාම මේ ව්‍යාපාරවලත් ඔය කතන්දරේ තමයි. ඉතින් කාර්මික ආරවුල් හටගත්තාම ළමයි මේගොල්ලොන්ගේ වැටුප් වර්ධකරවා මේවා දෙන්නේ නැහැ. හරි නේද? එතකොට ළමයි නේද නියමිත කාලෙදී ළමයි මේ හරි වැටුපක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි මේගොල්ලොන්ගේ උසස් වීම ටික නොලැබෙන්න පුළුවන්. හරි මේගොල්ලොන් බලාපොරොත්තු වෙන ස්ථාන මාරුවීම් නොලැබෙන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට වැටුප් නොලැබීම නිසා මේගොල්ලොන්ගේ ජීවන මට්ටම් පහළ යන්න පුළුවන්. හරි ඒ වගේම තමයි පුතේ මේගොල්ලෝ අතර ඇති වෙන බැඳීම අහිමි වෙන්න පුළුවන්. ආයේ කවදාවත් බැඳීම ඇති කරගන්න අමාරුයි. එකපාරක් නේ මේගොල්ලෝගේ විශ්වාසය බිඳුනට පස්සේ. හරි ඉතින් මෙයා බලන් ඉන්නා කොයි වෙලේ හරි මුන් ආපහු ආරවුලක් ඇති කරගනී කියන එකෙන් තමයි මෙයා ඉන්නේ. හරි එතකොට ළමයි මේ විශ්වාසය බිඳ වැටෙනවා. ඉතින් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. රයිට් රයිට් තියෙනවා ළමයි නියමිත කාලයේදී වැටුප් නොලැබී යාම, ජීවන තත්ත්වයේ පහත වැටීම, කාර්මික සාමයේ බිඳ වැටීම, අනාගත උසස් වීම, පුහුණු වීම, ශිෂ්‍යත්ව වැනි දේවල් අහිමි වීම නේ. හරි රයිට් ඊළඟ ළමයි පාරිභෝගික කියන්නේ මේ පැත්තක ඉන්න අපි වගේ මිනිස්සුන්ට මේගොල්ලෝ අතර ඇති වෙන තත්ත්වයන් නිසා අපිට මොන වගේ තත්ත්වයන්ද ඇති වෙන්නේ? හරි එකක් තමයි දරුවනේ අපිට ගුණාත්මක භාණ්ඩ පාරිභෝජනයේ තියෙන අවස්ථා හිමි වෙනවා. හරි එතකොට මේගොල්ලෝ අතර ඇති වෙනවා කියන්නේ ගුණාත්මක භාණ්ඩ බිහිවීමේදී ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හරි ඒ වගේම තමයි පුතේ නේද නවීන භාණ්ඩ පරිහරණයට අවස්ථා නොලැබෙන්න පුළුවන්. හරි නියමිත වේලාවට භාණ්ඩ පාරිභෝජනයට අවස්ථාව නොලැබෙන්න පුළුවන්. මේගොල්ලෝ ස්ට්‍රයික් එක නිසා නියමිත වේලාවට භාණ්ඩ වෙළඳපොළට එන්නේ නැහැ. හරි ඒ වගේම තමයි ළමයි නේද දැන් මේගොල්ලොන්ගේ ආරවුල් නිසා සමහරට නේද මේ ආයතන බිඳ වැටෙන්න පුළුවන්. ඒ වුණාම පාරිභෝගිකයට විකල්ප නිෂ්පාදන පාරිභෝජනය කිරීම නිසා සිදුවන අවාසිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රයිට් කාර්මික ආරවුල් निराකරණය කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රම. හරි නේද ළමයි निराකරණය කරන්න පුළුවන් දේවල්. හරි මේගොල්ලෝ අතර ගැටුමක් ඇති වුණාම එකක් තමයි හොඳම ක්‍රමය තමයි සාකච්ඡා කරන එක. හරි සාකච්ඡා කරලා විසඳන එක. හරි නේද දැන් තමයිලට නේද දැන් දරුවෝ දෙමව්පිය අතර නේ ප්‍රශ්න ඇති වුණාම හරි නේද මේ මොකද්ද කරන්නේ නේද මේගොල්ලෝගේ විශ්වාසය බිඳ වැටෙනවා නේ මේගොල්ලෝ අතර. ඒ කියන්නේ අම්මලා බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ටියුෂන් පන්ති ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් දායි කියලා. එතකොට ඔය අතරේදී ළමයි මොකද කරන්නේ මේගොල්ලෝ විශ්වාසයේ බිඳ වැටෙන විදිහට සමහරට මොන ටියුෂන් එක යන අතරතුරේදී නේද පොඩි විවේකයක් සඳහා යනවා ළමයි ඔය පාක් එකකට. හරි එහෙම නැත්නම් ළමයි වැවක් අයිනකට. හරි එහෙම නැත්නම් නේ බස් හෝල්ට් එකේ කෙළවරකට. හරි නේද ඒ වගේ තැන් වලට යනවනේ. හරි නේ තව තනියමුත් නෙමෙයි යන්නේ තව මොකද්ද ඒ කියන්නේ විවේකය ගන්න යන්නේ තව ගෑන් ළමෙක් එක්ක. හරි එහෙම නැත්නම් තව පිරිමි ළමෙක් එක්ක. හරි එතකොට නේ දෙමව්පියන්ට ඒවා අපුනාම ළමයි දෙමව්පියන්ගේ නේ සිහින බොඳ වෙනවා. හරි ඒ කියන්නේ ඒගොල්ලොන් බලාපොරොත්තු වෙච්ච දරුවගෙන් බලාපොරොත්තු වෙන දේ ඒගොල්ලන්ට අහිමි වෙනවා. ඒක ඉතින් හොඳ දෙයක් නෙමෙයි පුතේ. මොකද හොඳ දෙයක් නෙමෙයි කියන්නේ මේ ඒවා අනිත් පැත්තට කරකිනවා. ඒක මතක තියාගන්නilla දැන් අපි දැකලා තියෙනවා සමහර පන්ති ඇතුලේ පෙන්සුම ඉඳලා එහෙම වෙන්න බෑ ආයෙත්. නේ එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ළමයි ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. හරි නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් සමහර දේවල් සීමාව ඉක්මවලා නේ යන අවස්ථා තියෙනවා බස් එකක එහෙම නැග්ගම අපි දකිනවා. හරි එතකොට ළමයි නේද දෙමව්පියෝ පන්තියේ වන්නේ දරුවන් නම් ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි.
හරි තමන්ට කන්නවත් නැතුව නේ තමන්ට කන්න තියෙන සල්ලි ටික තමයි දරුවාට බස් ගාස්තුවට දෙන්නේ. තමන්ට ෂර්ට් එකක් ගන්න බලාගෙන හිටියා මේ මාසේ. ඒ සල්ලි ටික තමයි දරුවාට දෙන්නේ. හරි නේ තමන්ගේ බිරිඳට තමන්ට උපන්දිනේට සාරියක් මේ සැරේ අරන් දෙන්න හිතාගෙන ඉන්නේ නැති. හැබැයි නේ ඒ සල්ලි ටිකක් දරුවාට දෙනවා. හරි ඒක මාර කැපකිරීම කළා ඔය මිනිස්සු ඕගොල්ලෝ එවන්නේ. හරි ඒ தත්ත්වය තේරුම් ගන්න බැයි නම් පුතා ඕගොල්ලෝ ඇවිල්ලා ඕපපාතිකයෝ වගේ මිනිස්සු කොට්ටාසයක්. හරි ඒක නිසා පුතේ ඕපපාතිකයෝ වෙන්න එපා. හරි අපි කියන දේ තේරුම් ගන්න. හරි එතකොට ළමයි නේද මෙන්න මේගොල්ලෝ අතර එහෙම බිඳ වැටීමක් වුණොත් හරි බිඳ වැටීමක් වුණොත් දරුවනේ කරන්න පුළුවන් දේවල් තමයි නේද සමහරට දරුවා මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙනම් අම්මා කියන හිටපන් තාත්තා එනකන් තාත්තත් එක්ක කතා කරලා මම උත්තරයක් කියන්නම් කියලා. හරි එතකොට ළමයි මොකද්ද මේවට විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් එක ආකාරයක් තමයි සාකච්ඡා මගින්. හරි සාකච්ඡා මගින් විසඳුමකට එන්න පුළුවන්. තවත් ආකාරයක් තමයි පුතේ මේ සේවයන් හා සේවකයන් අතර ඇති කරගෙන තියෙන සාමූහික ගිවිසුම් කියනවා. ආන්නේ සාමූහික ගිවිසුම් වලට එළඹිලා මේගොල්ලෝ අතර ඇති වෙන මේ ආරවුල් විසඳ ගන්න පුළුවන්. හරි ඒව නැත්තම් ළමයි නේද මේ අතරමැද එක්කෙනෙක් නේ අතරමැද එක්කෙනෙක් කියලා කියන්නේ නේ මෙයාට මේගොල්ලොන් ෂුවරුත් නැහැ මේගොල්ලොන්ට මෙයා ෂුවරුත් නැහැ. එතකොට ළමයි අතරමැද එක්කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. එයාට කියන්නේ බේරුම් කරු. හරි එතකොට බේරුම් කරුවෙකු වෙත යොමු වෙන්න පුළුවන්. හරි එහෙම වුණත් මේ විදිහේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි නේද එහෙම බැරි මොනොත් ඉතින් නේද මොකද කරන්නේ මේගොල්ලොන් සමහරට කම්කරු උසාවි වලට යනවා. හරි නේද ඒ කියන්නේ මේ කම්කරු මිනිස්සු සභාව කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න යන අවස්ථා තියෙනවා. ඒකට ළමයි එක ක්‍රම තියෙනවා. රයිට් ලියාගමු ළමයි එකක්වත් දීලා නැහැ. ලියාගන්න පළවෙනි එක සාකච්ඡා කර විසඳා ගැනීම. සාකච්ඡා කර විසඳා ගැනීම. සාකච්ඡා කර විසඳා ගැනීම. හරි තව එකක් ලියාගන්න බේරුම් කරුවෙකු වෙත යොමු වීම. බේරුම් කරුවෙකු වෙත යොමු වීම. තව සාමූහික ගිවිසුම් අනුව කටයුතු කිරීම. තව එකක් කම්කරු විනිශ්චය සභාවක් වෙත යොමු වීම. හරි තව තියෙනවා මේ කියන්නේ අධිකරණයේ පහළ මට්ටමේ ඔය ප්‍රශ්න විසඳන සාමාන්‍ය ඔය සිවිල් ප්‍රශ්න විසඳන තව මේකක් තියෙනවා ළමයි ලියාගන්න ළමයි ඒක ඉතින්ට යන්නත් පුළුවන්. ලියාගන්න සමත මණ්ඩල සඳහා යොමු වීම. සමත මණ්ඩලයක් වෙත යොමු වීම. හරි තව එකක් ලියාගන්න කම්කරු උසාවියක් වෙත යොමු වීම. කම්කරු උසාවියක් වෙත යොමු වීම. ළමයි ඔන්න ළමයි ඊළඟ මාතෘකාව මොකද්ද? කම්කරු විනිශ්චය සභාව. හරි කම්කරු විනිශ්චය සභාව. ළමයි දැන් කම්කරු විනිශ්චය සභාවක් කියන්නේ මෙහෙම එකක්. කම්කරු විනිශ්චය සභාව. කම්කරු විනිශ්චය සභාව. හරි ළමයි මේ කම්කරු විනිශ්චය සභාවක් කියලා කියන්නේ මේගොල්ලෝ අතර නේ ගැටුමක් ඇති වුණොත් එහෙම මේගොල්ලන්ට පුළුවන් ඕනනම් නේ මෙන්න මේ කම්කරු විනිශ්චය සභාවකට ගිහිල්ලා විසඳ ගන්න. ඒක කම්කරු විනිශ්චය සභාවකට නිකන් මේ ආතප්පාතක් නැති ප්‍රශ්න හැම එකම අරන් යන්නේ නැහැ. ඒවට අරන් යන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සේවකයෙක්ගේ සේවය අවසන් කරවීම. හරි සමහරවිට සාධාරණ හේතුවක් නැතුව සේවකයා සේවයෙන් පහ කරනවා. හරි එතකොට ළමයි සේවකයාට යන්න පුළුවන් කම්කරු විනිශ්චය සභාවකට. එතකොට කම්කරු විනිශ්චය සභාවකට අධිකරණ බලය තියෙනවා. හරි අධිකරණ බලය තියෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ මොකද්ද මේ අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. එතකොට ඒකෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තමයි මේකේ සභාපතිපත් කරන්නේ. හරි ඉතින් මේක ඇවිල්ලා මේ නීත්‍යානුකූල ප්‍රවේශයක් එක පැත්තකින් හේතුව තමයි දරුවනේ නේද මේ කම්කරු විනිශ්චය සභාවකට අධිකරණ බලය තියෙනවා. හරි ඉතින් මේකෙනුත් ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් එයාට යන්න පුළුවන් ළමයි අභියාචන අධිකරණයකට වගේ යන්න පුළුවන්. හරි ඉතින් දැන් මේගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් එහෙම
නේ මේගොල්ලෝ අතර ඇති වෙන ගැටලුවක් විසඳා ගන්න නේ ගොඩක් වෙලාවට යන්න පුළුවන් කම්කරු විනිශ්චය සභාවකට. ඉතින් කම්කරු විනිශ්චය සභාවකට යන්න නම් ඉතින් මේගොල්ලන්ට එහෙම යන්න බෑ. මේගොල්ලෝ ළමයි වෘත්තීය සමිතියක ලියාපදිංචි වෙලා එන්න ඕන. හරි වෘත්තීය සමිතියේ සමාජිකයෝ වෙන්න ඕන. එතකොට ඒ වෘත්තීය සමිතිය හරහා තමයි අතන්ට යන්නේ. හරි කෙලින්ම සේවකයන්ට යන්න බෑ. වෘත්තීය සමිතියක් හරහා තමයි කම්කරු විනිශ්චය සභාවකට යන්න ඕනේ තමන්ගේ ප්‍රශ්නේ දුක් ගැනවිල්ල කතා කරන්න. තේරුණා නේද? රයිට්. හරි ලියාගමු ළමයි. මේව ලියාගන්න. අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ පිහිටුවා ඇති මණ්ඩලයකි. සේවකයන්ගේ සේවය අවසන් කිරීම සාධාරණ හේතුවක් නොමැතිව සේවයෙන් පහ කිරීම යනාදී තත්ත්වයන්වලදී සේවාදායකයාට තම අසාධාරණය වෙනුවෙන් නැත්නම් තමාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් කම්කරු විනිශ්චය සභාවකට යොමු විය හැක. ලියාගන්න. කම්කරු විනිශ්චය සභාවකට අධිකරණ බලය ඇත. මෙහිදීද සාධාරණයක් නොලැබුණි නම්, ඒ කියන්නේ කම්කරු විනිශ්චය සභාවෙනුත් එයාට සාධාරණයක් ලැබුණ නැත්තම්, මෙහිදීද සාධාරණයක් ඉටු නොවිනි නම් නැත්නම් නොලැබුණේ නම් අභියාචනාධිකරණය වෙත සේවාදායකයාට යොමු විය හැක. රයිට්. ළමයි ඊළඟ තියෙන ළමයි මොකද්ද? වෘත්තීය සමිති ට්‍රේඩ් යුනියන්ස් ගැන. හරි වෘත්තීය සමිති. පුතේ දැන් මේ වෘත්තීය සමිති අහලා තියෙනවනේ. වෘත්තීය සමිති. ඕගොල්ලෝ මේව කොහොමද ඉන්නේ ගෙවල් වල? ඕගොල්ලෝ ගෙවල් වල වෘත්තීය සමිති සමාජිකයෝද නැත්නම් වෘත්තීය සමිති නායකයෝද? වෘත්තීය සමිති. පුතේ දැන් වෘත්තීය සමිතිය. හරි පුතේ වෘත්තීය සමිතියක් කියලා කියන්නේ මේ වෘත්තිමය වශයෙන් නැති වෙන ගැටලුකාරී තැන්, එහෙම නැත්නම් ප්‍රශ්න, හරි එහෙම නැත්නම් මේ වෘත්තිමය දේවල් සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳව පෙනී සිටීම සඳහා, හරි ඒ වෘත්තීන් වල සමාජිකයන් විසින් ස්වේච්ඡාවෙන් එකතු වෙලා පෙනී සිටින ආයතන විශේෂයක් තමයි මේ වෘත්තීය සමිතියක් කියලා කියන්නේ. හරි. ඒතර මේ වෘත්තීය සමිති කියනවා දරුවනේ නේද? ආයතන ගොඩක් ආයතන ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ ආයතන වල වෘත්තීය සමිති රැසක් තියෙනවා. හරි වෘත්තීය සමිති. හරි දැන් සමහර ආයතන වල වෘත්තීය සමිති ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. හරි දැන් ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේම ගත්තාම වෘත්තීය සමිති විශාල සංඛ්‍යාවක් තියෙනවා. හරි 100කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා වෘත්තීය සමිති. හරි ඉතින් ළමයි දැන් මේ වෘත්තීය සමිති
ඒගොල්ලොන් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දැන් හිතනවා සමහර ආයතනවල වෘත්තීය සමිති දැක්කහම මේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම වෘත්තීය වෙනුවෙන්ද කියලා හිතෙන්නත් පුළුවන්. හරි. ඉතින් මේගොල්ලොන් දරුවනේ එක එක අරමුණු ඉෂ්ට කරගන්න වෘත්තියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. වෘත්තීය සමිතිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර වෘත්තීය සමිති ගත්තාම ළමයි නේද? ඒ වෘත්තීය සමිති වල නායකයෝ. හරි. ඉතින් නායකයෝ දරුවනේ මේ ඒගොල්ලොන් වෘත්තීය සමිති පිහිටවා ගන්නෙම ළමයි මොකක් හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. තමන්ගේ වෘත්තිකයන් වෙනුවෙන් තමන්ගේ සේවකයන් වෙනුවෙන් හරි. එතකොට පුතේ මේ දැන් සමහර වෘත්තීය සමිති නායකයෝ තමන්ගේ වෘත්තීය සමිති පිහිටවා ගන්නේ නේ විවිධ අරමුණු ඉෂ්ට කරගන්න. සමහරට එතන තියෙන්න පුළුවන් දේශපාලන අරමුණු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි නේ තමන්ගේ මමත්වය පිළිබඳ තියෙන අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි දේශ සහගත ළඟ කියන්නේ දේශ සහගත ලෙස. ඒ කියන්නේ ආයතනයෙන් මේ ප්‍රධානීන්ට එහෙම නැත්නම් රජයට විරුද්ධව කටයුතු කරන්න ඕන කියන මේකත් එක්ක සමහර කට්ටිය වෘත්තීය සමිති ඇති කරගන්න අවස්ථා තියෙනවා. හරි. එතකොට පුතේ දැන් සමහර ශ්‍රේෂ්ඨ ගත්තාම සමහර ශ්‍රේෂ්ඨ වලට වෘත්තීය සමිති ඇති කරගන්න බෑ ලංකාවේ නීතිය අනුව. හරි. දැන් ගත්තාම පොලිසියට වෘත්තීය සමිති ඇති කරගන්න බෑ. හරි. හමුදාවට බෑ. හරි. ඒ වගේම තමයි පුතේ මේ බන්ධනාගාරවල ඉන්න නිලධාරීන් නේ ඒගොල්ලන්ට වෘත්තීය සමිති වලට සම්බන්ධ වෙන්න බෑ. ඒ වගේම තමයි මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ට නේ ඒගොල්ලන්ට වෘත්තීය සමිතියෙන් පීඩවා ගන්න බෑ. හරි නේද? එහෙම වුණොත් එහෙම මාර ප්‍රශ්න වෙන්නේ. හේතුව තමයි දැන් පොලිසිය කියලා හිතන්න පොලිසිය වෘත්තීය සමිතියක් පීඩනවා ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. හරි ඒගොල්ලොන් තීරණය කරනවා අපි හොරු අල්ලන්නේ නැහැ. හරි අපි කසිප්පු අල්ලන්නේ නැහැ. නේ අපි කුඩුකාරයෝ අපේ ඉස්සරහින් ගියත් අපි අල්ලන්නේ නැහැ. ගෙවල් කඩනෙවුන් අපි අල්ලන්නේ නැහැ. ස්ත්‍රී දූෂකයෝම අපිට අද අල්ලන්නේ නැහැ. හරි යන්නේ ඒ වගේ තීරණ වලට આવොත් නේ ඒක මාර ප්‍රශ්නයක් නේ බන්ධනාගාර නිලධාරී නේ අද අපි බන්ධනාගාරේ ඉන්න රැඳවියෝ ටික බලාගන්නේ නැහැ. හරි ඒගොල්ලන්ට අද අපි ආරක්ෂාව දෙන්නේ නැහැ බන්ධනාගාරයට ආරක්ෂාව දෙන්නේ නැහැ. හරි ඒ වගේම තමයි රැඳවියන්ට අද කන්න දෙන්නේ නැහැ නේ අන්න ඒ වගේ තීරණ වලට આવොත් නේ හමුදාවත් එහෙම આવොත් නේ ඉවරයි රටක්. ඒක නිසා ළමයි ඔය කියන අංශවල කට්ටියට වෘත්තීය සමිති පිටවන් ශ්‍රී ලංකා නීතිය යටතේ අවස්ථාවක් නැහැ. හරි ඉතින් මේ වෘත්තීය සමිති කියන ඒවා හරි මේගොල්ලෝ ඇත්තටම ඉන්නේ ළමයි නේද? තමන්ගේ වෘත්තිය වෙනුවෙන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තියේ නියැලීලා ඉන්න සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්න තමයි මේ විදිය සමිති පිටවාගෙන තියෙන්නේ. රයිට්? හරි. ළමයි දැන් ලංකාවෙත් තියෙන වෘත්තීය සමිති සම්බන්ධ නීතිය. හරි. වෘත්තීය සමිති ආඥාපන තමයි ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධ තියෙන නීතිය. රයිට්? හරි. ලියාගමු ළමයි. ලියන්න දෙයක් නැහැ. හරි. එතකොට පුතේ මේ වෘත්තීය සමිතිය කියන එක ලියන්න දෙයක් නැහැ. ඒක ලියලා තියෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඒවා රැක ගැනීම සඳහා කිසියම් කර්මාන්ත ශ්‍රේෂ්ඨයක හෝ වෘත්තීයක නියැලී සිටින සේවකයන් හා සේවකයන් එකතු වී පිහිටවා ගන්න සංවිධානයක්. හරි. ළමයි දැන් වෘත්තීය සමිතියක් කියන්නේ අපේ රටේ නීතිය නම් වෘත්තීය සමිති සම්බන්ධ නීතිය නම් 1935 ඉපදිලාද නැහැනේ 1935 අංක 34 දරන අංක 34 දරන වෘත්තීය සමිති ආඥා පනත. හරි වෘත්තීය සමිති ආඥා පනත මේක තමයි අපේ රටේ නීතිය. හරි ඉතින් වෘත්තීය සමිතියක් පිටවන්න අඩුම ගානේ නේද මේ සමාජිකයන් 7ක්වත් ඉන්න ඕන. හරි සමාජිකයෝ 7 දෙනෙක්වත් ඉන්න ඕන වෘත්තීය සමිතියක් පිටවන්න. හරි ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ වෘත්තීය සමිතිය ලියාපදිංචි කරන්න ඕනේ කම්කරු කොමසාරිස්වරට. හරි කම්කරු කොමසාරිස් ඉන්නවනේ. හරි කම්කරු කොමසාරිස්වරයා යටතේ තමයි මෙයාලා ලියාපදිංචි කරන්න ඕනේ. තේරුණාද? රයිට්. හරි ඒක ලියාගන්නවා මෙන්න මෙහෙම 1935 අංක 34 දරන වෘත්තීය සමිති ආඥා පනත වෘත්තීය සමිති ආඥා පනත යටතේ පිහිටවන ලබන කම්කරු කොමසාරිස්වරයා වෙත
කම්කරු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි කළ යුතු අවම වශයෙන් 7 දිනක්වත් සිටිය යුතු අඩුම ගානේ 7ක්වත් ඉන්න ඕන 7 දිනක්වත් සිටිය යුතු සමිති විශේෂය වෘත්තීය සමිතියක් නම් වේ. හරි රයිට් දරුවනේ දැන් මේ වෘත්තීය සමිතියක අරමුණු තමයි ළමයි එකක් නේ සේවයට සාධාරණ වැටුපක් ලබා ගන්න එක යහපත් වැඩ පරිසරයක් ඇති කරන එක නේ ආයතන ලබා දෙන සුබ සාධන පහසුකම් ටික ලබා ගන්න එක හරි ඒ වගේම තමයි වෘත්තීය ආරක්ෂා වෘත්තීය සුරක්ෂිතතාවය ඇති කර ගන්න එක අන්න ඒ වගේ දේවල් රයිට් වෘත්තීය සමිතික අරමුණු ලියා ගන්න ළමයි දීලා තියෙනවා සාධාරණ වැටුපක් ලබා ගැනීම හා වර්ධනයේ යහපත් වැඩ පරිසරයක් හරි වැඩ කරන කාලය නේ ලියා ගන්න ළමයි සුබ සාධන පහසුකම් හා වැඩි වරප්‍රසාද ලබා ගැනීම ඊට පස්සේ පුතා මේක දීලා නැති එකක් ආයතනයේ සේවකයන්ට සාධාරණ හිමිකම් ලබා දීම රයිට් ඉරා වෘත්තීය සමිතියේ කාර්යයන් නොයෙන සාමූහික කේවල් කිරීම ඒකාබද්ධ සාකච්ඡාවලට සහභාගී වීම නේ වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම ඒ වගේ දේවල් රයිට් හරි එන්න පුතේ ඊළඟ මාතෘකාව අපිට තව චුට්ටයි තියෙන්නේ කාර්මික ක්‍රියාමාර්ග නේ කාර්මික ක්‍රියාමාර්ග කියලා කියන්නේ ළමයි මේ කාර්මික ආරවුලක් මොනාරේ අර කලින් කියපු කාර්මික ආරවුලක් තියෙන අවස්ථාවකදී දරුවනේ මේ සේවයන්ට බලපෑම් කිරීම සඳහා සේවකයන් යොදා ගන්න විවිධ උපක්‍රම ඒවා තමයි පුතේ මොකද්ද අපි කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග කියලා නේද දැන් වෘත්තීය ක්‍රියාමාර්ග නේද දැන් ඔය හැම අවස්ථාවකදීම මේ කියන කතන්දරෙත් එක ඕගොල්ලෝ තමයි මතක් වෙන්නේ හරි ඕගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සමහරවල් නේද සමහරවල් ළමයි නේද සමහර දේවල් ඉෂ්ට වුනේ නැති වුණාම උදේ පන්ති යන්න නැගිටින්නේ නැහැ හරි එහෙම නැත්නම් නිදා ගන්නවා හරි එහෙම නැත්නම් කියන මට අසනීපයි කියනවා හරි එහෙම නැත්නම් නේ දොර වහ ගන්නවා නේ කියලා මට කරදර කරන්න එපයි කියලා කියනවා හරි නේද දැන් වෘත්තීය ක්‍රියාමාර්ග බලා ගන්න පුළුවන් අම්මා ෆෝන් එක හරි ගත්තොත් අම්මා හරි තාත්තා හරි ෆෝන් එක ගත්තොත් එහෙම හරි වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔයගොල්ලෝ හරි පන්ති යන්නේ නැහැ කියලා නේ එහෙම බලපෑම් කරනවා හරි සමහරට කන්නේ නැහැ නේ එතනින් තමයි පටන් ගන්න කන්නේ නැහැ බොන්නේ නැහැ හරි එළියට එන්නේ නැහැ හරි ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන එක නතර කරනවා හරි ඊට පස්සේ මොකද පුතේ නේ බැරිම වුණොත් එහෙම ගෙදර දාලා යනවා නේ හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන් රයිට් බලමු ළමයි ඔය දීලා තියෙනවා ඉස්සරම තියෙන සාමූහික කේවල් කිරීම හරි ළමයි සාමූහික කේවල් කිරීම කියලා කියන්නේ ළමයි නේද වෘත්තීය ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවකදී සේවයන් සහ සේවකයන් අතර සාකච්ඡාවකින් විසඳ ගන්න යොමු වෙනවා නම් අපි ඒකට කියනවා ළමයි මොකද සාමූහික කේවල් කිරීමක් කියලා ඊටසේ ඊළඟ තියෙන අකුරට වැඩ කිරීම ළමයි අකුරට වැඩ කරනවායි කියලා කියන්නේ ඒගොල්ලෝ අකුරට නේ අකුරට කියන්නේ අකුරේ හැඩයට වැඩ කරනවා එහෙම එකක් නෙමෙයි හරි අකුරට වැඩ කරනවායි කියලා කියන්නේ ඒගොල්ලොන්ට නීත්‍යානුකූලව ලැබිලා තියෙන දේ විතරයි ඒගොල්ලොන් කරන්නේ. ආයෙ වෙන මුකුත් කරන්න යන්නේ නැහැ. හරි නේද? දැන් අපි දුමු දැන් නර්ස් කෙනෙක්ට කරන්න පුළුවන් ළමයි මේ තුවාල වලට සැරහුම් යදීම කියන එක විතරයි නම් හරි අපි දන්නේ එයාට කරන්න තියෙන දේවල් මොනවද කියලා. තුවාල වලට සැරහුම් යදීම. නේ එයාට ඒක කරන්න නැත්තම් ඒ කියන්නේ එයාලගේ නීතියේ එයාට ඒක නැත්තම් නේ කකුල් අතපය කඩාගෙන නේ කට උලුක් කරගෙන නේ දත් ගලවගෙන එහෙම ආවත් ඒගොල්ලෝ එදාට කරන්නේ නැහැ. හරි. එහෙම ආපුවාම කියනවා නේ ડોක්ටර් මගේ හක්ක අතේ තියෙන්නේ මේක දාලා මොනවාරි කරලා දෙන්න කියලා. එතකොට ළමයි නේද මේ නර්ස් කියනවා මේ අද අපි අකුරට වැඩ කරන්නේ. නේ අකුරට බැයි නම් ඕන එකට වැඩ කරලා මගේ දත් ටික දාලා දෙන්න මිස් කිව්වත් නේ අපි අකුරට වැඩ කරන නිසා අපි තුවාල වලට බෙහෙත් කරන්නේ නැහැ. නේ එතකොට මගේ දත් සෙට් එකට මොකද වෙන්නේ කියලා අහනවා. නේ එතකොට නේ අකුර ඉවර වෙච්ච ගමන් එහෙනම් දත් සෙට් එක දාලා දෙන්නම් කියලා තමයි කියන්නේ නේද? රයිට්.
එතකොට ළමයි අකුරට ක්‍රියාමාර්ග ගන්නවා කියන්නේ ඔන්න ඔහොම දෙයක්. ඒ කියන්නේ නේ එයාලගේ තියෙන නීත්‍යානුකූල කොටස් විතරයි ඒගොල්ලෝ කරන්නේ. ඒ අරින්න කිසිම දේවල් කරන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ ළමයි සෙමින් වැඩ කිරීම. හරි නේද? සෙමින් වැඩ කරනවා කියලා කියන්නේ ඒක නම් ළමයි දැන් අපිට දැන් වුණත් සමහර ආයතන වලට ගියපුවාම අපිට හිතෙනවා මේගොල්ලෝ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුලේ දන්නේ නැහැ ඉන්නේ කියලා. නේ සමහර දේවල් ගන්න ගියපුවාම ළමයි මාර පරක්කුවක් නේ තියෙන්නේ. හරි සෑයන පරක්කු කරනවා වාත කරනවා එපා කරනවා. හරි ගියපුවාම මේ තව නෑ කියනවා. හරි ඊට තව ටික වෙලාවකින් ගියපුවාම අස්සනට දාලා තියෙන්නේ කියන. හරි තව ටික වෙලාවකින් ගියපුවාම නේද මැඩම් කන්න ගිහිල්ලා. හරි එහෙම නැත්නම් මැඩම් අද ෂෝට් ලිව් ගියා. හෙට එන්න පුළුවන්ද මහත්තයා කියලා අහනවා. නේ එතකොට ළමයි නේද මොකද කරන්නේ නේද ඒගොල්ලෝ සෙමෙන් වැඩ කරලා තියෙන්නේ. ඒක සෙමෙන් වැඩ කිරීම කියලා කියන්නේ ළමයි ඇත්තටම මේ වැඩ කරන්න හැකියාව තියෙද්දි එහෙම වැඩ කරන්නේ හිමින් කරන්න. හරි ඒකත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්. ඊළඟ ළමයි කළුපටි පැලඳ වැඩ කිරීම. හරි නේද සමහර කට්ටිය කළුපටි පැලඳ ගන්නවා. නේ කළුපටි පැලඳ ගන්නවා කියන්නේ එක්ක මෙහෙම අත්වල එහෙම ගැට ගහගෙන වැඩ කරනවා. ඒ කියන්නේ තමන්ගේ විරෝධතාවය සේව්‍ය පක්ෂයට ප්‍රකාශ කිරීම සඳහා සංකේතාත්මකව තමයි කළුපටි පැලඳගෙන වැඩ කරන්නේ. හරි මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපි දුමු දැන් සේවකෙක් ආයතනයෙන් පන්නවුවා කියලා. හරි එතකොට ළමයි ඉස්සරෝ මේගොල්ලෝ මොකද කරන්නේ? අපි ඔයා මේ සේවකයව එළියට පන්නපු එක සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය කියලා කළුපටියක් නේ ගැට ගහගෙන වැඩ කරනවා. රයිට්. ඊට ළමයි අතිකාල වැඩවල නොයෙදීම. හරි. ඒ කියන්නේ සේවකයන්ට අතිකාල කියලා කියන්නේ සේවා කාලයෙන් පස්සේ වැඩ කරන්නේ. නේ ඒ වගේ යෙදෙන්නේ නැහැ. දැන් ඔය සමහරට මේ තැපැල් කන්තෝර වල එහෙම පෞගේ දවස් ස්ට්‍රයික් තිබ්බනේ. ඒගොල්ලොන් කියන අතිකාල වැඩවල අපි යෙදෙන්නේ නැහැ කියලා. ඒගොල්ලොන්ගේ වැඩක් ගොඩක් තියෙන ළමයි අතිකාල කාලවල. ඒ කියන්නේ සාමාන්‍ය කාලයෙන් පස්සේ තමයි ලියුම් වර්ග කරනවා මිනිස්සු හවසට පෙට්ටි වලට ගෙනලා දාන ලියුම් ටික එකතු කරන වැඩ තියෙන්නේ හවසට. ඒකට ඒගොල්ලෝ මොකද කියන්නේ? අපි අතිකාල වැඩ වලින් අයින් වෙනවා කියලා. එහෙම වුණාමත් ළමයි නේ ආයතන දැඩි අපහසුතාවයටපත් වෙනවා. හරි. ඊට ළමයි මොකද්ද? වැඩවල නොයෙදීම. හරි. නේද ළමයි? මේ වැඩවල යෙදෙන්නේ කියලා කියන්නේ ඒගොල්ලෝ කාර්යයන් කරන්නෙත් නැහැ, ආයතනෙන් පිටතට යන්නෙත් නැහැ නේ. ඒ වගේම තමයි සමහර ආයතනයේ දොරවල් ලොක් කරගෙන ඒගොල්ලෝ ඇතුළට වෙලා ඉන්නවා. හරි. ඒක ගේට්ටු ලොක් කරලා ගේට්ටු වහලා ආයතනයේ දොරවල් වහලා ආයතන ප්‍රධානිහුත් ඒකේ ඒගොල්ලොත් ඒකේ නේ. එහෙම ඉන්නවා ළමයි. එතකොට ඒව තමයි වැඩවල නොයෙදීම කියන්නේ. හරි. ඊට ළමයි වැඩ මගහැරීම. නේ. ඒ කියන්නේ වැඩ මගහරනයි කියලා කියන්නේ වැඩවලට නේ එහෙම හිතාමතාම එන්නේ නැහැ වගේ. හරි සමහරට යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ. හරි හිතාමතා යන්ත්‍ර වැඩ කරන එක ඒක වෙන පැත්තක. හරි. ඒතර ඒ වගේ දේවල්. ඊට කඩාකප්පල් කිරීම. හරි කඩාකප්පල් කරනවායි කියලා කියන්නේ පුතා මේ ආයතනයේ තියෙන යන්ත්‍ර සූත්‍ර වලටත් එක්කෝ මේ මොකද ඒකේ තියෙන කෑල්ලක් ගලවගෙන යනවා. හරි කඩාකප්පල්. ඒ කියන්නේ නේ අපි දුමු යන්ත්‍රයක යතුරු දාන තැන කියලා. නේ යතුරු දාන තැන ගලවගෙන යනවා. ඉතින් යතුරු දාන්න බෑ එතකොට. හරි එහෙම වුණාම ළමයි නේ ආයතනයේ වැඩ කඩාකප්පල් වෙනවායි කියලා කියනවා. ඊට ළමයි පිකටින්. පිකටින් එකක් කියන්නේ ළමයි ගොඩක් වෙලාවට දහවල් කාලේ. හරි තමන්ගේ ඔෆිස් එක ඉස්සරහට ඇවිල්ලා. හරි නේ දහවල් වෙලාව කියන්නේ ඉන්ටර්වල් වෙලාවේ. මේ කෑම පැයේ එහෙම කියලා තියෙන. අන්න ඒ කෑම පැයේදී තමන්ගේ කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා පෝස්ටර් කට් අවුට් එල්ලගෙන නේ තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න. තමන්ගේ මතයේ අදහස ප්‍රකාශ කරන්න. නේ ඒව දැකලා ඇති. නේ තමන්ට කච්චේරි ඉදිරිපිට කරනවා, නගර සභාව ඉදිරිපිට කරනවා නේ. පාසල ඉදිරිපිට බෝඩ් එල්ලගෙන කරනවා. හරි ඒව තමයි අපි කියන්නේ පිකටින් කියලා. ඊට පස්සේ උපවාසය. හරි පුතේ උපවාස කරනවා කියලා කියන්නේ මේ සමහර පුද්ගලයෝ තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න පොදු ස්ථානයක කියන්නේ මිනිස්සු ගැවසෙන ස්ථානයකට ඇවිල්ලා නොකා නොබී නේ තමන්ගේ විරෝධය ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා මොකද්ද? උපවාස කරනවා කියලා. හරි ඊට පස්සේ සංකේත වැඩ වර්ජන. හරි ළමයි සංකේත වැඩ වර්ජන කියලා කියන්නේ ඉස්සරෝ මේගොල්ලෝ මොකද කරන්නේ? කලමනාකරණට හරි සේව්‍යයන්ට හරි ඉහළ කණ්ඩායමට දැනුම් දෙනවා. අපි හෙට ඉඳලා සංකේත වැඩ වර්ජනයක්. ඒක සංකේත වැඩ වර්ජනයක් කියලා කියන්නේ ළමයි නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? කලින් කලමනාකාරීත්වයට දැනුම් දීලා පහුවෙනිදා මොකද්ද? වැඩ කරන්නේ නැත. ඒ නිශ්චිත කාල සීමාවක් වැඩ කරන්නේ නැහැ. උදේවරුව වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් හවස්වරුව වැඩ කරන්නේ නැහැ. නේ ඒ කියන්නේ සංකේතයක් කරනවා. නේ ඊළඟ පාර සංකේතය නෙමෙයි එන්නේ. හරි? නේ අඛණ්ඩ වැඩ වර්ජන එන්නේ. ඒක නිසා අද තියෙන සංකේත වැඩ වර්ජන. නේ අද සංකේතයක් විදිහට දෙනවා. රයිට්? ඊළඟමයි මොකද්ද? අඛණ්ඩ වැඩ වර්ජන. නේද? අඛණ්ඩ වැඩ වර්ජනය නේද? අඛණ්ඩ වැඩ වර්ජනය කියලා කියන්නේ තමයි ඉල්ලීම් දිනා ගන්න බැරිනොත් අඛණ්ඩව එක දිගට වැඩ වර්ජනයේ යෙදී ඉන්න. වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඊට පස්සේ පුතාලා වැඩ වර්ජන නිසා සේවා යෝජකයට අත්වන අහිතකර ප්‍රතිඵල නේද? ළමයි වැඩ වර්ජන කරවුවොත් එහෙම නේ ආයතන ඉවරයි ළමයි හරි.
එකක් නේ සේවකයාගේ නිමවුම අඩු වෙනවා. හරි ඒ වගේම තමයි ළමයි ඵලදායීතාවය අඩු වෙනවා. සේවකයන් සේවය කරන අතරතුරේදී ළමයි මොකද්ද? යන්ත්‍ර සූත්‍ර වල අලාභ හානි කරනවා. හරි ඒ වගේම තමයි ළමයි නේද ආයතනයේ කීර්ති නාමයට හොඳ නැහැ. කීර්ති නාමයෙන් paludu වෙනවා. හරි ඒ වගේම තමයි ළමයි නේ ගැනුම්කාරයෝ අඩු වෙනවා. ව්‍යාපාරට ළමයි ආදායම් ගලායම අඩු වෙනවා. හරි ඒ මොනවා ව්‍යාපාර වහන්න දෙයක් නැහැ ඔටෝමැටිකලි වැහෙනවා. රයිට් ඊට පස්සේ ළමයි වැඩ වර්ජන නිසා සේවකයන්ට වන අහිතකර බලපෑම් දීලා තියෙනවා. හරි ළමයි එකෙත් පළවෙනි මාතෘකාව highlight කරගන්න. පළවෙනි මාතෘකාවේ අංක 1 රෝමි ලක්ෂණ 1. ඒක දීලා තියෙන වැඩ වර්ජන නිසා සේවකයන්ට ඇති වන අහිතකර බලපෑම් පහත දැක්වේ කියලා. හරි ඒක කපන්න එහෙම නැත්නම් highlight කරගන්න. වැඩ වර්ජන නිසා සේවකයන්ට ඇති වන අහිතකර බලපෑම් එකක් තමයි උසස් වීම සඳහා බාධා ඇති වෙනවා. හරි නේද? ඒ කියන්නේ එහෙම උසස් වීම දෙන්නේ නැහැ වැඩ වර්ජන කරපුවාම. හරි ඊට පස්සේ ළමයි තව දීලා තියෙනවා වෘත්තීය ශේෂ්ත්‍රයේ අප්‍රසාදයට ලක්වීම නේ ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්න සේවකයන් පිළිබඳ දැඩි අප්‍රසාදයක් කලකිරීමක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. හරි නේද? එහෙම වෙන්න පුළුවන්. ඊළඟ වැඩ වර්ජන නිසා ආර්ථික රත් වෙන බලපෑම නේ එකක් තමයි සමාජ ප්‍රශ්න වැඩි ජන ජීවිතය අඩාල වෙනවා නේ දැන් හොස්පිටල් එකේම ළමයි වැඩ වර්ජනයක් මොකක් හරි කරොත් එහෙම නේ මිනිස්සු කී දෙනෙක් ඉවර ජන ජීවිතය අඩාල වෙනවා නේ හරි සාප කර කර යන්නේ වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම ඒ වගේ දේවල් රයිට් එන්න ළමයි ඊළඟ මාතෘකාව කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේවයන්ට ගත හැකි ක්‍රියාමාර්ග හරි දරුවනේ දැන් මේ කාර්මික ක්‍රියාමාර්ග නැත්නම් මේ වැඩ වර්ජන වගේ දේවල් නේ වැඩ වර්ජන නිසා ඇති වෙන අහිතකර ප්‍රතිඵල දීලා තියෙන නිබන්ධනේ හරි සේවා යෝජකයාට සිද්ධ වෙන දේවල් නේ නිෂ්පාදන අඩාල වෙනවා විකුණුම් අඩාල වෙනවා ඒ වගේම තමයි අදාළ කර්මාන්තය තුල අප්‍රසාදයට ලක් වෙන්න පුළුවන් සමහරට ආයතන කීර්ති නාමයට හානි වෙන්න පුළුවන් හරි ඒ වගේම තමයි පුතේ වෙළඳපොළ බිඳ වැටෙන්න පුළුවන් ඒ වගේ අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන් වැඩ වර්ජන නිසා සේවකයන්ට වන අහිතකර බලපෑම් නේ උසස් වීම අහිමි වෙන්න පුළුවන් හරි සමහරට නේ අකණ්ඩව කරොත් එහෙම ළමයි නේ සමහරට රස්සාව අහිමි වෙන්න පුළුවන් හරි ඒ වගේම තමයි ළමයි නේ විනය ක්‍රියාමාර්ග වලට මුහුණ දෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා රයිට් ඊට ළමයි කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේවයන්ට ගත හැකි ක්‍රියාමාර්ග නේ කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා නේ සේවියෝ නේ අයිතිකාරත් ළමයි නිකන් ඉන්නේ නැහැ හරි දැන් ඔය වෘත්තීය සමිතියෙම පිටවාගෙන ඉදි ළමයි නේද ආයතන ඇතුළේ වෘත්තීය සමිතියක් පිටවාගෙන ඉදි ළමයි ආයතනයේ අයිතිකාරයෝ මොකද දන්නවද කරන්නේ තව වෘත්තීය සමිතියක් ඒක ඇතුළෙන් පිටවන හරි තව එකක් එතකොට ළමයි ඒ වෘත්තීය සමිතිය පිටවන්නේ අරකේ බලය හීන කරන්න හරි එතකොට ළමයි ආයතනයේ ඉන්න සේවකයෝ මෙච්චර කල් හිටියේ එක වෘත්තීය සමිතියක අපි තුමු සේවකයෝ 200ක් හිටියා කියලා 200ම හිටියේ එක වෘත්තීය සමිතියක දැන් අලුත් වෘත්තීය සමිතිය පිටවීමත් එක්කම අරකෙන් 50ක් 60ක් විතර කඩාගෙන අලුත් වෘත්තීය සමිතියට බැඳෙනවා. හරි. ඒතර අලුත් වෘත්තීය සමිතිය ගොඩක් වෙලාවට ආයතනයේ පක්ෂපාතී එකක්. ඉතින් අරගොල්ලොන් වර්ජනය කරොත් අරගොල්ලෝ වැඩට එන්නේ නැහැ කියලා තීරණය කරොත් අර 60 දෙනා එනවා වැඩට. ආයතනයේ දිගටම යනවා. හරි ආයතනයේ වැටෙන්නේ නැහැ, ආයතනය වහන්නේ නැහැ. හරි. ඉතින් සමහරට නේද අර සේවකයෝ මොකද කරන්නේ? අර සේවකයෝ එකෙක් දෙන්නෙක් අයින් කරාට පස්සේ නේද සමහරට මේ වෘත්තීය සමිතියට ආය සේවකයෝ වෙනවා. හරි. ඒක එකක්. හරි. ඒ වගේම තමයි සමහර ආයතන කරන ළමයි වෘත්තීය සමිතියක් පිහිටවපුවාම මේ සුබ සාධන සමිතියක් පිහිටවනවා. වෘත්තීය සමිතියක් නෙමෙයි සුබ සාධන සමිතියක්. සුබ සාධන සමිතියක් පිහිටවම ළමයි නේද? සුබ සාධන වැඩ ටික ඒගොල්ලෝ හරහා කරනවා. හරි. එහෙම නැත්නම් ළමයි වෘත්තීය සමිති නායකයන්ට සුබ සාධන පැත්ත දෙනවා. නේ? ඒ වගේ වැඩ කරනවා. හරි. දරුණු දේශපාලන පක්ෂය එහෙම කරන්නේ ඒකනේ. හරි. නේද ආයතන ඇතුළේ වෘත්තීය සමිති පිටවම මොකද ආණ්ඩුවෙන් තව වෘත්තීය සමිතියක් ඇතුළේ දානවා. හරි දාපු ගමන් මොකද වෙන්නේ? අරක දෙකට කැඩෙනවා. හරි එතකොට ළමයි ඒ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න අමාරුයි. හරි බලමු ආයතන විසින් ගන්න ක්‍රියාමාර්ග. එකක් පිටමන් කිරීම. හරි නේද ළමයි පිටමන් කරනවා කියලා කියන්නේ ওই විදිහේ වැඩ වර්ජන වලට යොමු වුණොත් ආයතනය තීරණය කරනවා දොරවල් වහලා ලොක් කළා නේ ඉබ්බා දාලා යනවා යන්න. හරි ඔයගොල්ලෝ කැමති දවසක වැඩ වර්ජනය කරගෙන ඉවර කරලා කියන්නේ ඒ දවසට අපි ආයතනය අරින්නම් කියලා. හරි නේද? සේවා යෝජක විසින් සේවකයන් තමන්ගේ නියමයන්ට අවනත කර ගැනීම සඳහා සේවා ස්ථානයේ වැසීම, తాවකාලික වැඩ නැවැත්වීම, සේවකයන් කීප දෙනෙකුගේ සේවයේ නතර කිරීම. නේ? අන්න ඒ වගේ දේවල් තමයි පිටමන් කියනවා කියන්නේ. හරි. ඒ වගේම තමයි පුළුවන් ඕනනම් ආයතන ප්‍රධානීන් තව එකක් තමයි සේවයේ අතහැර ගියාසේ සැලකීම. හරි. නේද? ඒගොල්ලන්ට දෙනවා යම්කිසි දිනයක්. නේ මෙන්න මේ දිනේ වෙනකොට සේවයට වාර්තා කරන්න ආවෙ නැති වුණොත් එහෙම සේවය හැර ගියාසේ සලකනවා කියලා. හරි නේද? ඉතින් ඔය වෘත්තීය ක්‍රියාමාර්ග කරලා අන්තිම පේදී ඇවිල්ලා අස්සම් කරලා මේ ආපහු සුපුරුදු විදිහට වැඩ කරනවා. වැඩ ආවරණය කිරීම.
හරි නේ ළමයි. ඒක වැඩ ආවරණය කරනවා කියලා කියන්නේ අර වෙනම සේවකයෝ ටිකක් දාන අරගොල්ලොන් වෙනුවට වැඩ කරන්න. හරි. ඒ වගේ දේවල් තියෙනවා. හරි. එන පුතේ ඊළඟ මාතෘකාව සාමූහික ගිවිසුම්. හරි. නේද? ඒ කියන්නේ ළමයි සාමූහික ගිවිසුමක් කියන්නේ ළමයි සේවයන් සහ සේවකයන් අතර සේවයට අදාළව සාමූහික ගිවිසුමක් ගන්න. ඒ ගිවිසුමේ කියන අපිට පඩි වැඩි වෙන්නේ අවුරුදු 2කට පස්සේ, අවුරුදු 3කට පස්සේ. අපිට අවුරුදු 4කට පස්සේ නිල ඇඳුම් දීමනාවක් හම්බෙලා. අන්න ඒ විදිහට ළමයි නේද? සේවයන් සහ සේවයන් කල්පනා කරන අපිට දෙන්න පුළුවන් දේවල්. සේවකයෝ කල්පනා කරන අපිට ගන්න පුළුවන් දේවල්. එතකොට ළමයි ඒගොල්ලන්ට ගැළපෙන විදිහ. හරි සම්බන්ධතාවයක් ඒගොල්ලෝ ඇති කරගන්න. එතකොට නේ අරගොල්ලන්ට දෙන්න පුළුවන් දේවල් සහ මේගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් නේ කල් තියලම ගිවිසුමක ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ අදාළ දිනේ කිට්ටු වෙනකොට සේවකයෝ මතක් කරනවා මේ අපි ගිවිසුමට මේ විදිහට එකඟ වෙලා තියෙන්නේ මේ ලබන මාසේ 6 වෙනිදා වෙනකොට අපේ වැටුප රුපියල් 500කින් වැඩි වෙනවා මේ ඔබතුමාලට මතක් කරන්න අපි ආවේ කියලා. නෑ අපිට මතකයි අපි ගාවත් ඒක තියෙනවා. අපි අනිවාර්යෙන් වැඩ කරන්නම් කියලා ඒගොල්ලෝ මොකද එකඟ වෙනවා. එතකොට සාමූහික ගිවිසුම් එක පැත්තකින් ආයතන හොඳයි. රයිට්. ඔන්න පුතේ සාමූහික ගිවිසුමක අරමුණු ටික තියෙනවා. සාමූහික ගිවිසුමක් මගින් ළමයි මේකේ සාමූහික ගිවිසුම අරමුණු කියන එකේ රෝම ඉලක්කම් 4 බලන්න. රෝම ඉලක්කම් 4. හරි. ඒකේ ළමයි තියෙන සාමූහික ගිවිසුමක් මගින් සේවයාට හිමි වෙන ප්‍රතිලාභ. නේ අන්න ඒක හයිලයිට් කරගන්න මාතෘකාවක් විදිහට. නැත්නම් කරුණක් විදිහට තියෙන ඒ අංකය කපන්න. ඉස්සරහ අංකය කපන්න. එතකොට සාමූහික ගිවිසුම මගින් සේවයාට හිමි වෙන ප්‍රතිලාභ. නේ එතකොට සාමූහික ගිවිසුමක් ඇති කරගෙන තිබ්බොත් අයිතිකාරයට ඇත්තම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි නියමිත කාලයේදී නේද ඒ දීමන සඳහා සූදානම් වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි සේවයන් සහ සේවකයන් අතර ඇති වෙන ගැටුම් අවම කරගන්න පුළුවන්. හරි. ඊළඟ ළමයි මොකද්ද? කළමනාකරන කටයුතු බාධාකින් තොරව කරගෙන යන්න පුළුවන්. නේ පක්ෂපාතී සේවකයන් පිරිසක් බිහි වෙනවා. රයිට්. ඊට තියෙනවා සාමූහික ගිවිසුමක් මගින් සේවකයන්ට හිමි වෙන ප්‍රතිලාභ. හරි නේද? එකක් තමයි ළමයි එකඟ වෙච්ච මේ කියන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල් පිළිබඳ විශ්වාසයක්. ඇයි අවුරුදු දෙකකදී ලැබෙන්න තියෙන දේවල් පිළිබඳ අයිතිකාරය අපි අත්සන් කරලා තියෙන්නේ. එතකොට ළමයි ඒවා පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. හරි. තව එකක් තමයි පුතේ ඒගොල්ලෝගේ කටයුතු නේ ක්‍රමානුකූලව කාර්යක්ෂමව කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. හරි. ඒ වගේම තමයි පුතේ ආයතනයේ කටයුතු විධිමත් වෙනවා. නේ. ඒ වගේම තමයි සේවක ඵලදායීත්වය ඉහළ යනවා. ඒ වගේ දේවල්. රයිට්. එන දරුණේ අවසාන මාතෘකාව මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ ඇගීම සඳහා යොදා ගන්නා නිර්ණායක. හරි. ළමයි මානව සම්පත් කළමනාකරණයේ නේද? ඇගීම නේ මානව සම්පත් කළමනාකරණයේ අන්තිමම ළමයි නේද? ඒගොල්ලෝ කරපු කාර්යයන් පිළිබඳ ඇගීමක් කරනවා. ඒ ඇගීම කරන්න පුළුවන් නිර්ණායක ටිකක් තියෙනවා. හරි නිර්ණායක. හරි. නේද? දැන් අපෙත් තියෙනන්නේ නිර්ණායක. හරි. නේද? සාමාන්‍යයෙන් එක එක කට්ටිය එක එක විදිහට නිර්ණායක මේවා කරනවානේ. හරි. දැන් ඕගොල්ලෝ මේ මොකද්ද මේ සාමාන්‍ය පෙළ ලියන කාලේ සාමාන්‍ය පෙළද කියලා අහනවා. හොඳට පාස් වෙන්න ඕනේ කියලා කියනවා. හරි. අක්කලත් හොඳට පාස් වුණා නේද? ඔයාලත් හොඳට පාස් වෙන්න ඕනේ. නේ ඊට පස්සේ නේද? රිසල්ට් ආවම අහනවා මේ සුමනගේ දුව කොහමද රිසල්ට්? නේ ඒ තුනක්වත් ඒ හතරක්වත් නැද්ද? නේ එහෙම අහනවා. හරි. ඒතර ඒගොල්ලෝ හොඳයිද නරකයිද කියලා නිර්ණායක ඇති කරගන්නේ ඕකත් එක්ක. හරි. ඊට පස්සේ A level. නේ A level කාලෙදි බලනවා මේ A level හොඳ රිසල්ට් එකක් තියෙනවද? හරි. ඊට පස්සේ ඒක තමයි නිර්ණායකය. හරි. ඊට පස්සේ කැම්පස් යන ලකුණු මදිද? නේ ඒවා නිර්ණායක. නේ සමහර කට්ටිය ඔය නේද කතාද බඳින කම්ම කියන්නේ. නේ තාම බැඳලා නැද්ද? නේ ඒගොල්ලෝ නිර්ණායක එක එකව හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ සාර්ථකයිද අසාර්ථකයිද කියන එකට නිර්ණායක හදාගෙන දෙන්නේ. හරි. කතාද බැඳලා නැද්ද? කතාද බඳින්නේ නැද්ද? තාම නේ ඇයි කොල්ලෙක් හම්බුන්නේ නැද්ද? එහෙම නැත්නම් කෙල්ලෙක් හම්බුන්නේ නැද්ද? නේ එහෙම බලනවා. ඊට පස්සේ ළමයි කතාද බැන්දර පස්සේ එයා සාර්ථකයිද නැද්ද කියලා බලන්න මොනවද ළමයි? ළමයි තාම නැද්ද? හරි. ළමයි එක්කෙනා තාම ඉන්නේ. නේ ළමයි දෙන්නේ තුන් දෙනෙක් හදන්නේ නැද්ද? නේ අන්න ඒ විදිහට එක එක නිර්ණායක කියනවා. නේ හරි. රයිට්. එතකොට ළමයි දැන් මේ මානව සම්පත් කළමනාකරණයත් ඇගීම සඳහා නිර්ණායක ප්‍රමාණයක් පාවිච්චි කරනවා. හරි. රයිට්. ළමයි දැන් මානව සම්පත් කළමනාකරණය ඇගීම සඳහා පාවිච්චි කරන නිර්ණායක. හරි. ප්‍රධාන වශයෙන් ළමයි නිර්ණායක කීපයක් තියෙනවා. හරි. එකක් තමයි ශ්‍රම පිරිවැටුම. හරි. මෙන්න මේක එක නිර්ණායකයක්. හරි. තව එකක් තමයි ළමයි සේවක ඵලදායීතාවය.
හරි මේක තව නිර්ණායකයක්. හරි තව එකක් තමයි පුතේ සේවක ප්‍රවාසිතාවය. හරි මේවත් නිර්ණායකයි. හරි එතකොට ළමයි මේවා තමයි දැන් A level වලදී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි මීට අමතරව දියුණු ලෝකෙත් එක එක නිර්වචන මේ මොකද මේ නිර්ණායක පාවිච්චි කරනවා මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගීම සඳහා. හරි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තියෙනවා ළමයි මේ human resource accounting කියලා. ඒ කියන්නේ මානව සම්පත් ගිණුම්කරණය කියලා. හරි නේද? එතකොට මේ ගිණුම්කරණය කියන එකේ දී අදහස් කරන්නේ ළමයි මේ මොකද මේ හැම මානව සම්පතකටම මූල්‍යමය වටිනාකමක් තියෙනවා. ඒ මූල්‍යමය වටිනාකම තක්සේරු කළා සමාජලාට මේ මොකද පුතේ මේගොල්ලෝගේ සාර්ථකත්වයේ මැන බලන අවස්ථා තියෙනවා. හරි ඒ කියන්නේ හැම මිනිස්සෙටම මූල්‍යමය වටිනාකමක් තියෙනවා කියන එක. එතන අදහස් කරන්නේ සමහර කට්ටිය ට්‍රේනින් වෙච්ච කට්ටිය, අත්දැකීම් තියෙන කට්ටිය, මේගොල්ලන්ට ඉහළ වටිනාකමක් තියෙනවා. ඒව නැති කට්ටියට අඩු වටිනාකමක් තියෙනවා. ඒ විදිහට මේවා කරන්න පුළුවන්. තව සමහර තියෙනවා අලුත් නිර්ණායක ළමයි මානව සම්පත් ශේෂ පත්‍රය කියලා. හරි එතකොට මානව සම්පත් ශේෂ පත්‍රය කියන එකේදී නේද මේවා අපේ රටේ වැඩි එහෙම භාවිතයක් නැහැ. මානව සම්පත් ශේෂ පත්‍රයේදී ළමයි සාමාන්‍ය ශේෂ පත්‍රයක තියෙන වත්කම් සහ වගකීම්. හරි එතකොට වත්කම් විදිහට ශේෂ පත්‍රය දාන්න ළමයි මානව සම්පත් එකේ මේ අධ්‍යක්ෂින් සහිත සේවකයන් නේ වත්කම. ඒ වගේම තමයි පුහුණුව ලත් සේවකින් වත්කම. හරි ඒ වගේම තමයි අධ්‍යාපනයේ යුත් සේවකයන් වත්කම. හරි ඒ වගේම තමයි වගකීම් කියන්නේ ළමයි නේද ආයතනයේ සේවකයන්ට ගෙවන්න ඕනේ වැටුප නේ මානව සම්පත් කළමනාකරණයේ වගකීම. ඒ වගේම තමයි සේවකයන් ගෙවිය යුතු වන්දි නේ අන්න ඒවා තමයි වගකීම් කියන්නේ. අන්න ඔය විදිහට හදන මේවා තියෙනවා. රයිට්. හරි ළමයි ශ්‍රම පිරියටුම නේ ශ්‍රම පිරියටුම කියලා කියන්නේ ළමයි නේද යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ නේ ආයතනෙන් ඉවත් වී යන සේවකින් සංඛ්‍යාව තමයි අපි ශ්‍රම පිරියටුම කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ සේවකයෝ අයින් වීමේ වේගය නේද? ශ්‍රම පිරියටුම කියලා කියන්නේ ඒක නේද? ඔයගොල්ලෝ දන්නා ශ්‍රම පිරියටුම කියලා කියන්නේ නේද? සේවකයෝ සේවයේ ආයතනය අතහැරලා යනවා. ඒක තමයි ශ්‍රම පිරියටුම කියලා කියන්නේ. හරි. රයිට්. මේක හොයන්න ළමයි ශ්‍රම පිරියටුම හොයන්නේ එකක් කාලච්ඡේදය. කාලච්ඡේදයේ ඉවත් වූ සේවක සංඛ්‍යාව මල්ලි මේ පේනවද මේ මෙතන ගහන්නේ? හරි කාලච්ඡේදයේ ඉවත් වූ සේවක සංඛ්‍යාව හරි බෙදනවා ළමයි. හරි ඒ කාලච්ඡේදයේ සේවයේ යෙදී සිටි සේවක සංඛ්‍යාව. සේවයේ යෙදී සිටි සේවක සංඛ්‍යාව. හරි වැඩි කරනවා 100. හරි. රයිට්. ලියාගමු ළමයි ශ්‍රම පිරියටම හොයන සූත්‍රය. හරි. දැන් කාලච්ඡේදයේ ඉවත් වූ සේවක සංඛ්‍යාව බෙදනවා. කාලච්ඡේදයේ ඉවත් වූ සේවක සංඛ්‍යාව බෙදනවා. කාලච්ඡේදයේ මේකේ කාලච්ඡේදය කියන්නේ ලියන්න බැරි වුණා. කාලච්ඡේදයේ සේවයේ යෙදී සිටි සේවක සංඛ්‍යාව වැඩි කරනවා 100. හරි නැත්නම් කාලච්ඡේදයේ සේවයේදී සිටි සාමාන්‍ය සේවක සංඛ්‍යාව කියලා කිව්වත් හරි. රයිට්. ඊළඟ ළමයි සේවක ඵලදායීතාවය. සේවක ඵලදායීතාවය හොයන්නේ දරුවනේ. සේවක නිමවුම් බෙදනවා. සේවක යෙදවුම්. ඒ කියන්නේ ළමයි සේවක යෙදවුම් වල නැත්නම් ශ්‍රම පැය ගන්නට සාපේක්ෂව සේවක නිමවුම් කොච්චරද කියන එක තමයි සේවක ඵලදායීතාවය විදිහට නමයි මේ බලන්න. රයිට්. ඒකත් ලියා ගන්න ළමයි. ළමයි සේවක ප්‍රවාසිතාවය කියලා කියන්නේ ළමයි එකපාරම සේවකයෝ නේ සේවයේ වැඩට එන්නේ නැහැ. හරි වැඩ නතර කරනවා
නැත්නම් වැඩට නේ එන එක මොනවා හරි දේවල් නිසා නතර වෙනවා. විවිධ දේවල් නිසා. හරි එක්කෝ පෙන්ෂන් යන නිසා වැඩ නතර වෙනවා. එහෙම නැත්නම් ළමයි ආයතන පිළිබඳ කලකිරලා නතර වෙනවා. ඒ වගේම තමයි ඉන්නේ ආයතනයේ තියෙන නීති රීති වලට එකඟ වෙන්න බැරි නිසා නතර වෙනවා. නේ. අන්න ඒ වගේ දේවල් තමයි සේවක ප්‍රවාසිතාවය කියන්නේ. හරි. ළමයි සේවක ප්‍රවාසිතාවය ගණනය කිරීම පහත පරිදි සිදු කළ හැකිය. ඒකේ ලියා ගන්න තියෙන ළමයි මෙහෙම සේවයට පැමිණීමට නොහැකි වීම නිසා අහිමි වූ දින ගණන. හරි සේවයට පැමිණීමට නොහැකි වීම නිසා අහිමි වූ දින ගණන. හරි සේවයට පැමිණි දින ගණන වැඩි කරනවා 100. හරි සේවයට පැමිණි දින ගණන. එහෙම නැත්නම් මේව ලියාගත්තත් කමක් නැහැ පුතේ. සේවයට පැමිණි දින ගණනට වැඩිය සේවකයන් වැඩ කිරීමට එකඟ වූ දින ගණන. සේවකයන් වැඩ කිරීමට එකඟ වූ නැත්නම් සේවකයන් වැඩ කිරීමට නියමිත වූ දින ගණන. සේවකයන් වැඩ කිරීමට නියමිත වූ දින ගණන. හරි. මෙන්න මේ ටික තමයි පුතේ සේවක ප්‍රවාසිතාවය කියලා කියන්නේ. රයිට්. එතකොට දරුවනේ දැන් මානව සම්පත් කළමනාකරණය කියන එක මේ කොටසත් එක්ක අවසන් වෙනවා. හරි අදින් අවසන් වෙනවා මානව සම්පත් කළමනාකරණය. ඕගොල්ලෝ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් දරුවනේ එකතු වෙන්න පුළුවන් අපේ YouTube නාලිකාවත් එක්ක. හරි එහෙම නැත්නම් දරුවනේ අපේ දුරකථන අංකත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ ලංකාව පුරා ව්‍යාප්තව සිටින ආදරණීය BS දරුවන්ගේ නැන පිපාසය සංසිඳව අහලන්න අපිට මේ YouTube නාලිකාව හා YouTube වීඩියෝත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන්. ඒක නිසා දරුවනේ Tamanට අවශ්‍ය කොටස් ටික ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඒක නිසා දරුවනේ මේ නැවත නැවතත් ආරාධනය කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතාමත් ඉහළ ප්‍රතිඵලයක් සඳහා එහෙම නැත්නම් අකණ්ඩ හරි වැඩ කිරීමත් එක්ක යන ඒ ප්‍රතිඵලයක් සඳහා සම්බන්ධ වෙන්න BS with චමින්ද සමග. එහෙනම් දරුවනේ අද අපි පන්තිය නිමා කරනවා. අදට ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම කාරණයක් සම්බන්ධව අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.